දැන් එහෙමනම් මාතෘකාව තමයි දුෂ්ශ්‍රාවිතාවය. පුතේ සාමාන්‍යයෙන් පදාර්ථයේ ගුණවල වටිනාකම මෙන්න මේකයි පදාර්ථයේ ගුණවල වටිනාකම. හරි. දුෂ්ශ්‍රාවිතාවයේ වටිනාකම නෙමෙයි පදාර්ථයේ ගුණවල වටිනාකම ලියාගන්න MCQ 3ක්. හරි. පදාර්ථයේ ගුණවල වටිනාකම පදාර්ථයේ ගුණ කියලා ලියලා ටියුට් එක MCQ 3ක්. හරි එසේ එකක් ඔක 3ක් කියවට සමහර වෙලාවට 4ක් විතර වගේ වෙන්නත් පුළුවන්. හරි එසේ එකක්. හරි එසේ එකක් ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් කලාතුරකින්. හරි ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් කලාතුරකින්. ඒ කියන්නේ පුතේ අර ඔයාලා දන්නව නේද දැනට මෙහෙම තාපයෙන් අනිවාර්ය ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවනේ. දෝලන තරංග හෝ ආලෝකයෙන් අනිවාර්ය ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. දෝලන තරංග හෝ ආලෝකයෙන්. ඊට පස්සේ ධාරා විද්‍යුතය චුම්බක ක්ෂේත්‍ර වගේ මාතෘකාවලින් එක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. එතකොට ඉතිරි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ යාන්ත්‍ර විද්‍යාව මිනුම් උපකරණ හෝ පදාර්ථයේ ගුණ. හරි ඔන්න පළවෙනි ව්‍යුහගතේ එන්න පුළුවන් සමහර වෙලාවට මිනුම් උපකරණ වලින් යාන්ත්‍ර විද්‍යාවෙන් හරි ඔන්න මේ පදාර්ථයේ ගුණ වලින්. ඒකයි මම කිව්වේ කලාතුරකින්. හරි. එතකොට දැන් ඒක යටතේ එතකොට පදාර්ථයේ ගුණ යටතේ මාතෘකා තුනක් තියෙනවා. මොනවාද මාතෘකා තුන? දුෂ්ශ්‍රාවිතාවයයි, පෘෂ්ටිකාතතියයි, ප්‍රත්‍යක්ෂතාවයයි. හරි. මුලින්ම එහෙමනම් මාතෘකාව දුෂ්ශ්‍රාවිතාවය. දුෂ්ශ්‍රාවිතාවය. මේ කීවෙනි පාඩමද කියලා අහලා තියෙනවා. මට පාඩමේ අංක නම් මතක නෑ. මම අංක පාඩම් කරලා නෑ. ඕක කීයද? 8ද 9ද මම කියන්නේ යුනිට් වයිස් ගත්තොත් කීයද? අය නෑ. කීයද? 10. වෙන්න ඇති. හරි. හරි. ඔව්. හරි. දැන් එහෙමනම් ඔව් 10 වෙනි පාඩම. හරි. හරි. දැන් එහෙමනම් පුතේ දුෂ්ශ්‍රාවිතාවය අහගන්නකො. දුෂ්ශ්‍රාවිතාවය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා විස්කෝසිටි කියන එක. හරි. පුතේ සරලව මොකද්ද දුෂ්ශ්‍රාවිතාවය කියන එක ඇහුවොත් පුතේ සරලම උදාහරණය තමයි වතුර ටිකක් මෙහෙම භාජනයකින් මෙහෙම හැලුවොත් වතුර රූස් ගාලා වැටෙනවනේ. හරි. වතුර රූස් ගාලා වැටුණට ඕකෙම අනිත් පැත්ත හිතන්න පැණි බෝතලයක් අරගෙන පැණි ටික මෙන්න මෙහෙම අත ඇරපුවම පස්සේ පැණි ටික අපි වැටෙනවා කියන්නේ නැහැ. පැණි පෙරෙනවා. හරි පැණි පෙරෙනවා. වතුර වැටෙනවා ඒ වගේම පැණි බීරෙනවා. පැණි පෙරෙනවා. අන්න ඒ කියන්නේ පැණි වල ගලන ගතිය සාපේක්ෂව මොනාගයක් වෙනවද? අඩු වෙනවා. කාගේද ගලන ගතිය අඩු වෙන්නේ? පැණිවල ගලන ගතිය අඩුයි. එහෙනම් පැණිවල ගලන ගතිය අඩු වෙන්න හේතුව. හරි පැණිවල ගලන ගතිය අඩු වෙන්න හේතුව අපි කියනවා පැණිවල මොකක් අඩුවීම කියලාද පුතේ? පැණිවල දුෂ්ශ්‍රාවිතාවය වැඩි. පැණිවල දුෂ්ශ්‍රාවිතාවය වැඩි. එහෙනම් වතුරට වඩා පැණිවල මොකද්ද වැඩි උනේ පුතේ? දුෂ්ශ්‍රාවිතාවය වැඩි. දුෂ්ශ්‍රාවිතාවය වැඩි හින්දා ගලන්න ලේසියිද ගලන්න අමාරුයිද? එහෙනම් දුෂ්ශ්‍රාවිතාවය කියන්නේ ගලන්න උදව් කරන එකද බාධා කරන එකද? අන්න ද්‍රවයක චලිත ස්වභාවයට ඇතිවන බාධාව තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලා? දුෂ්ශ්‍රාවිතාවය. හලෝ ද්‍රවයක චලිත ස්වභාවයට ඇතිවන බාධාව අපි හඳුන්වනවා මොකක් කියලා? දුෂ්ශ්‍රාවිතාවය. එහෙනම් චලිත දුෂ්ශ්‍රාවිතාවය වැඩි වෙන්න චලිත ස්වභාවය මොකද වෙන්නේ? දුෂ්ශ්‍රාවිතාවය වැඩි වෙන්න චලිත ස්වභාවය චලිත වෙන්න ලේසිද අමාරුද? චලිත වෙන්න අමාරුයි. චලිත දුෂ්ශ්‍රාවිතාවය වැඩි වෙන්න චලිත වෙන්න අමාරුයි. හරි. දැන් හිතන්නකෝ පැණි එක වුණත් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් පැණි එක වුණත් ෆ්‍රිජ් එකේ තියලා ගත්තාම ගල් වෙලත් නැහැ. හයි වෙලා නැහැ.
ඒත් පැණි මොකද වෙන්නේ පුතේ? එතකොට පැණි එක චලනය වෙන ගතිය තවත් අඩුයි. අම්මා තාත්තලා නෙමෙයි අම්මලා පැණි උණු වුණාද කියලා හොඳටම බලන්නේ කොහොමද? පැණි එක කෑම හදන්න කලින් උණු කරනවා. උණු කරලා මොකද කරන්නේ? දුෂ්‍රාවිතාවය මොනවා කරනවා? අඩු කරනවා. හේතුව මොකද? අර පිටිත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න ඕනේනේ. හරි. ඒක හොඳට දැන් දුෂ්‍රාවිතාවය අඩුද කියලා බලන්නේ මේ පැණිවල තියෙන ලක්ෂණය මොකද්ද? හරි. දැන් සමහරක් අය කෑමේම හදනවා අග්ගලා හරි අලු වහේම හදනවා අන්තිමේට හදලා ඉවරුණාම පස්සේ ඒක කණ්ඩ පුදේ හරි අර ගල් කඩන ඔයාද අර කටුවකුයි මිටියකුයි ඕන වෙනවා නේ. හරි එහෙම සීන් එකක් අහලා තියෙනවනේ. හරි. ඒ අර හරි පදමට හරි පදමට රත් උනේ නැති වුණාම හරි පදමට මන් දන්නේ ඊට තව හේතු ඇති. හරි දැන් හිතන්නකෝ දැන් අම්මා පැණියක උණු වෙලා තියෙනවද කියලා බලන්නේ කොහමද? හැන්ද මෙහෙම දාලා මෙහෙම උස්සලා බලනවා. හරි මෙහෙම උස්සලා බලපුවම පැණි ටික හොඳට වැටෙනවා නම් මොකද පැණි හොඳට උණු වෙලා කියද්දි දැන් හොඳට වැටෙනවා කියන්නේ දුෂ්‍රාවිතාවය මොනවා වෙනවද පුතේ? අඩු වෙනවා. එහෙනම් ද්‍රවාංශු ගැලීමට දරන බාධාව තමයි මොකද්ද පුතේ? දුෂ්‍රාවිතාවය. පුතේ දුෂ්‍රාවිතාවේදීත් අපි කතා කරනවා අර ඝර්ෂණයේදී වගේ පුතේ ඝර්ෂණ සංගුණකය වගේ තියෙනවා දුෂ්‍රාවිතාවේත් සංගුණකයක්. හරි ඒ දුෂ්‍රාවිතා සංගුණකයට අපි දෙනවා නමක් ඊටා කියලා. මොකද පුතේ? ඊටා දුෂ්‍රාවිතා සංගුණකය. හරි පුතේ මේ දුෂ්‍රාවිතා සංගුණකය අර්ථ දක්වන සමීකරණයක් තියෙනවා. මොන සමීකරණයද? නිව්ටන් සමීකරණය. මාර ඩයල් එකක් නේ. නිව්ටන් නියමවල ඉන්නවා. ඇත්තට ඉතින් නිව්ටන් නැත්තම් ලෝකෙ මුළු ඔක්කොම පුතේ භෞතික විද්‍යාව තනිකර රඳා පවතින්නේ මොකද්ද? අර ක්‍රියා ප්‍රතික්‍රියා ගැන හින්දානේ පුතේ. හැම ගානකටම වගේ වැදගත්ම දේ ක්‍රියා ප්‍රතික්‍රියානේ. හිතන්න නිව්ටන් නැත්තම් පුතේ. ඒ කියන්නේ එතකොට අපි හරි හොයාගෙන ඒක වෙනම කතාවක්. හරි ඊට පස්සේ හරි ක්‍රියා ප්‍රතික්‍රියා ඒ වගේම ඒ ASසේ නිව්ටන් ගැන කතා කරපුවම ආයෙ දැන් ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ නිව්ටන්ගේ සාරව ගුරුත්වාකර්ෂණ නියමය. තාපය ගත්තාම නිව්ටන්ගේ සිසිලන නියමය. ඒ ASසේ මේ දුෂ්‍රාවිතාවේ තියෙනවා මොන නියමයේද? අර නිව්ටන්ගේ නියමය කියලා එකක්. මෙන්න මේක අර්ථ දක්වන්නේ පුතේ නිව්ටන් නියමයෙන්. හරි. ඒ නිව්ටන් නියමය එච්චර නිකන් හරි ලස්සන නෑ. හරිනම් ඇත්තටම කරන්න ඕනේ මෙන්න මේ සමීකරණය මේ නිව්ටන් නියමයෙන් දුෂ්‍රාවිත සංගුණකේ අර්ථ දක්වලා තමයි වැඩේ කරගෙන යන්න ඕනේ. හරි ඒ වුණාට මම මේක තමයි දුෂ්‍රාවිතාවේදී අන්තිමේටම කරන මාතෘකාව. හරි එහෙනම් ඒක හින්දා මම මුලින්ම කරන මාතෘකාව තමයි පුතේ. හරි එහෙනම් මුලින්ම කරන්න ඕනේ දුෂ්‍රාවිතාවේ මොන සමීකරණයද පුතේ? නිව්ටන් සමීකරණය. නමුත් ඒකට වඩා මම මුලින්ම කරන්නේ දුෂ්‍රාවිතාවේ සම්බන්ධ පුතේ පොයිසල් සමීකරණය. මොන සමීකරණයද පුතේ? පොයිසල් සමීකරණය. හරිද? එhmenan ලියා ගන්න මාතෘකාව පොයිසල් සමීකරණය. පොයිසල් සමීකරණය. ප්‍රත්‍යාඝාත සංගුණකයත් නිව්ටන් නේද? ඔව් තව තියෙනවා ගොඩාක් තියෙනවා. හරි. එහෙමනම් හරි. පොයිසල් සමීකරණය. හරි. පුතේ ඔය පොයිසල් සමීකරණයේදී කතා කරන්නේ මෙන්න මේ වගේ තිරස්කේශික නලයක්. හොඳට මතක තියාගන්න මොන නලයක් වෙන්න ඕනද පුතේ? තිරස්. ඒ වගේම මේ නලය මොන නලයක් වෙන්න ඕනද? කේශික නලයක්. තිරස් මොන නලයක්ද? කේශික නලයක්. හරි. මෙහෙම තිරස් කේශික නලයකින් හරි තිරස් කේශික නලයකින් හරි දුෂ්‍රාවී ද්‍රවයක් ගලාගෙන යන්න සලස්වනවා. හරි තිරස් වෙන්නත් ඕනේ අනිවාර්යෙන් මොනව වෙන්නත් ඕනේද? කේශික වෙන්නත් ඕනේ. එහෙනම් බෝක්කු වලට පොයිසල් සමීකරණය යොදන්න බෑ. හරිද? තිරස් වෙන්නත් ඕනේ අය කේශික. කේශික බටේ වුණත් මේ අතර තියෙද්දි බෑ. හරි මෙහෙම තියෙද්දි බෑ. ඒකට හේතු මම මොනවද කියලා දෙන්නම්. හරි තිරස් කේශික නලයක් තුලින් පුතේ මෙහෙම දුෂ්‍රාවී ද්‍රවයක් ගලාගෙන යද්දී හිතන්නකෝ T කාලයක් තුල එළියට ආවලු V ප්‍රමාණයක්. T කාලයකදී එළියට ආව මොකද? V ප්‍රමාණයක්. එතකොට
මෙන්න මෙයාව මම හඳුන්වනවා v බෙදීම t. මොකද්ද මම මේ හඳුන්වලා දෙන්නේ v බෙදීම t. එහෙනම් මේකට මම කියනවා මොකද්ද පුතේ? ඒකක කාලයකදී ගලාගෙන යන පරිමාව. ඒකක කාලයකදී ගලාගෙන යන පරිමාව මම මෙයාට කියනවා මොන ශීඝ්‍රතාවය කියලා? පරිමා ශීඝ්‍රතාවය. ඒක කාලයකදී ගලාගෙන යන පරිමාව මෙයාට මම කියන්නේ මොන ශීඝ්‍රතාවයද? පරිමා ශීඝ්‍රතාවය. පුතේ පොයිසල් මේක ගැන පරීක්ෂණ කර හිටියා. එතකොට ලැබෙනවා පරිමා ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතිකයි. පරිමා ශීඝ්‍රතාවය අනුලෝමව සමානුව. එහෙම නැත්නම් පරිමා ශීඝ්‍රතාවය රඳා පවතිනවයි කියලා ඔහුට තේරුණාලු නලයේ අරය මත. මොකක් මතද? නලයේ අරය. ඒක සරලයි නේද? කේශික නලය වුණත් ගොඩාක් කේශික වෙන්න සිදුරු හොඳටම පොඩිනේ පුතේ. එතකොට ද්‍රවය ගලන්න ලේසිද අමාරුයිද? අමාරුයි. සිදුරු ලොකු වෙන්න ද්‍රවය ගලා යෑමේ හැකියාව වැඩි. එහෙනම් අපි කියනවා v බෙදීම t අනුලෝම සමානුපාතිකයි කාට කවුරු මතද? අරය මත. එහෙනම් මම මෙයා රඳා පවතිනවායි කියලා දාගන්නවා අරයේ කීවෙනි බලය මතද? x වෙනි බොල්. අරයේ කීවෙනි බලය මතද? x වෙනි බලය. කතා කරලා ඉන්න අරයේ x වෙනි බලය. ඒ වගේම මෙයා රඳා පවතිනවලු පුතේ ධාරා විද්‍යුතය කරලා තියෙන අය නම් දන්නවා ප්‍රතිරෝධයක් කරා ධාරාව ගලන්න නම් මොකක්ද අවශ්‍ය වෙන්නේ පුතේ? විභවාන්තරයක්. තාපය කරලා තියෙන අය දන්නවා දණ්ඩක් කරා තාපය ගලන්න නම් මොකද්ද තියෙන්න ඕන? දෙපැත්තේ උෂ්ණත්ව වෙනසක්. ඒ වගේම පුතේ මේ වගේ නලයක් කරහා ද්‍රවයක් ගලන්න නම් එයා තුල වෙන්න ඕනේ මොකද්ද පුතේ? පීඩන අන්තරයක්. මොන අන්තරයක්ද? පීඩන අන්තරය. හරි. ඔන්න ඔය පීඩනාන්තරය මම නලයේ දිගෙන් බෙදනවා. එයාට එතකොට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ මොකක් කියලාද? පීඩන අනුක්‍රමණය කියලා. මොනවා මතද? පීඩන අනුක්‍රමණය කියලා. හරි. පීඩන අන්තරය බෙදනවා දිගෙන්. එයා තමයි කවුරු මතද? පීඩන අනුක්‍රමණය. එයාගේ මම දාගන්නවා කීවෙනි බලය මතද? y වන බලය. ඊට අමතරව පුතේ මෙයා හිතන්නකෝ එකම ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එක. එකම නලය එකම පීඩන එකම නල වැඩිපුර ගලන්නේ වතුරද මී පැණිද? වතුර. එහෙමනම් වතුරයි පැණී අතර වෙනස් වෙච්ච සාධකයකුත් තියෙනවා. එහෙනම් වතුරද පැණිද කියන එක මතත් රඳා පවතිනවා. අරය මත විතරකුයි පීඩනාන්තරයක මත විතරකුයි නෙමෙයි. ද්‍රවය මතත් රඳා පවතිනවා. අන්න ඇත්තටම පුතේ ද්‍රවයේ රඳා පවතින්නේ ඝනත්ව මත නෙවෙයි. ද්‍රවයේ රඳා පැවතුනේ මොනවා මතද? දුෂ්‍රාවිතා සංගුණක මත. අන්න එයාට දාගන්නවා අපි මොකක් කියලා? ඊටා. එයාගේ කීවෙනි බලය මත රඳා පවතිනවා කියලා දැම්ම Z වෙනි බලය. දැන් මේ එතනින් එහාට කරන්න තියෙන දේ ඔබ දන්නේ නැත්නම් 2024 නංගි කෙනෙක් මල්ලි කෙනෙක්ගෙන් හරි අහගන්න තමයි තියෙන්නේ. එහෙනම් මෙයා A වල x වෙනි බලය මෙයා ඩෙල්ටා p බෙදීම L වල කීවෙනි බලයද කියන්නකෝ? y වන බලය. ඊට පස්සේ මොකද්ද? ඊටා වල කීවෙනි බලයලුද? z වෙන බලය. මතකද ඊට පස්සේ මොකද්ද කරන්න කියලා? මාන විශ්ලේෂණය. මාන විශ්ලේෂණය භාවිතා කරලා ආගන්න මෙයාට ආදේශ කරනවා මෙයාට මානාදේශ කරනවා මෙයාට මානාදේශ කරනවා අර මෙතන සමාන කිරීමක් එක්ක මාන නැති නියතයක් එහෙම දානවනේ පුතේ. මතකද? එහෙම දාලා මං හිතන්නේ ටියුට් එකේ ඕක කරලත් පෙන්නලා තියෙනවා මාන විශ්ලේෂණය. බැරි අයට ගෙදර ගිහලා බලා ගන්න පුළුවන්. හරිද? හරි මේ මාන විශ්ලේෂණයෙන් ආවුවා ව්‍යුත්පන්න කර ඉන්න බෑනේ පුතේ කුජීතයිනේ. හරි. එහෙනම් හරි පෙන්නලා තියෙනව නේද පුතේ? හරි. ඔව් ටියුට් එකේ කීවෙනි පිටුවේ? දෙවෙනි පිටුවේ උඩම. හරි. දෙවෙනි පිටුවේ උඩම තියෙනවා. හරි. ඊට පස්සේ අහගන්නකෝ මේ වගේ XYZ වලට අගයන් හොයා ගත්තා. ඊට පස්සේ පුතේ සමාන කිරීම. ඒ කාලේ මානවලදී ඔයාලට මතක ඇති පුතේ අපි කියනවා මෙන්න මෙහෙම කතාවක්. අපි ඒ කාලේ මානවලදී කියනවා අර සමානුපාතික නියතය මාන විශ්ලේෂණයෙන් හොයන්න බෑ. ඒක අපිට පිටින් දෙන්න ඕනේ කියලා. එතකොට අනුලෝම ලකුණ වෙනුවට අපි නියතයක් දාගන්නවා. ඔය නියතයට එනවා 5 බෙදීම 8යි කියලා. කීයද නියතයට ආවේ? 5 බෙදීම 8යි. පුතේ
මෙන්න මෙහෙම මේ ඉසට් ආවා ඍණ 1යි කියලා. ඉසට් ආව කිව්වේ ඍණ 1යි කියන්නේ ඉරෙන් උඩ ඉරෙන් පල්ලෙහා. ඉරෙන් පල්ලෙහා. මෙයාට එනවලු x එනවලු 4යි කියලා. ඒවල 4 වෙනි බලය. මෙයාට එනවලු 1යි කියලා. මේක තමයි අවසානයේ සමීකරණය. හරි. මොකක්ද අවසානයේ සමීකරණය පුතේ ටාර් ගාලා කියන්න බලන්න එවනම් v බෙදීම t සමානයි 5 බෙදීම 8යි ඊටා l මම මෙහෙමයි කියවන්නේ. හරි. v බෙදීම t සමානයි 5 බෙදීම 8යි a වල 4 වෙනි බලය බෙදීම ඊටා ඩෙල්ටා p බෙදීම l කියනවා වෙනකොට මට කියවලා පුරුදු තියෙන්නේ මේ විදිහට. ඒවලත් ඒ විදිහට පුරුදු වුණොත් පුතේ හරි ලීසි. මොකද මාත් දිගට මේ විදිහට කියවන්නේ. හරි. මොකක්ද සමීකරණය? මේක ටිකක් දිග සමීකරණයනේ. මොකද v බෙදීම t සමානයි 5 බෙදීම 8යි ඊටා l ඒ වල 4 වෙනි බලය වාරයක් ඩෙල්ටා p. හරි. මේක තමයි මොන සමීකරණයද? පොයිසල් සමීකරණය. මොකක්ද පොයිසල් සමීකරණය? v බෙදීම t සමානයි 5 බෙදීම 8යි ඊටා l ඒ වල 4 වෙනි බලය වාරයක් ඩෙල්ටා p. 5 බෙදීම 8යි ඊටා l ඒ වල 4 වෙනි බලය වාරයක් ඩෙල්ටා p. 5 බෙදීම 8යි ඊටා l ඒ 4 වෙනි බලය වාරයක් ඩෙල්ටා p. එහෙනම් ඔක මොන සමීකරණය? පොයිසල් සමීකරණය. පොයිසල් සමීකරණය. හරි. හරි. ලියාගමුකෝ. මෙහෙම තිරස් කේශික නලයක් තුලින් ඒ වෙනුවට R දැම්මට කමන්නේ නැද්ද? කමන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ අරය R කියන්නේත් අරය. තිරස් කේශික නලයක් තුලින් දුෂ්‍රාවී ද්‍රවයක් ගලන අවස්ථාවක් සලකමු. දුෂ්‍රාවී ද්‍රවයක් ගලන අවස්ථාවක් සලකමු. හරි. ඊට පස්සේ අර රූපය ඇඳ ගන්නකො පොඩ්ඩක්. හරි. මෙතන ලියා ගන්න. නලය තුල T කාලයක් තුල V පරිමාවක් ගලන්නේ නම් පරිමා ශීඝ්‍රතාවය V බෙදීම T වේ හරි අංක 1 sorry අංක 1 දාන්න කලින් එම V බෙදීම T අංක 1 අංක 1 අරය මත රඳා පවතී අංක 2 පීඩන අනුක්‍රමණය මත රඳා පවතී
අංක 3 ද්‍රවයේ දුෂ්‍රාවිතා සංගුණකය මතද රඳා පවතී. හරි ඊට පස්සේ දැන් අර විදිහට දාගන්න v බෙදීම t අනුලෝමව සමානුපාතිකයි a වල x වෙනි බලය අනුලෝමව සමානුපාතිකයි ඩෙල්ටා p බෙදීම l වල y වෙනි බලය ඊටා වල z වෙනි බලය ඊට පස්සේ a ටික පුතේ එකම සමීකරණයකින් දාන්න ඊළඟට හරි ඊට පස්සේ අවසානයේ මාන විශ්ලේෂණය කරන්න පොඩි ඉඩ කීපයක් තියාගෙන රූල් කීපයක් තියාගෙන හරි අන්තිමේට ලියා ගන්න v බෙදීම t සමානයි පයි බෙදීම 8යි ඊටා l a වල 4 වෙනි බලය වාරයක් ඩෙල්ටා p අන්තිමේට බෝඩ් එක දිහත් බලන්න ඒකමද ලියලා තියෙන්නේ කියලා. හරිද? හා. ඒකේ පද ටික හඳුන්වා ගමු. v බෙදීම t පරිමා ශීඝ්‍රතාවය හරි කැපිටල් Q ලෙසද හඳුන්වයි කැපිටල් Q ලෙසද හඳුන්වයි Q සමාන MCD ට වගේ හරි කැපිටල් Q ලෙසද හඳුන්වයි කැපිටල් Q ලෙසද හඳුන්වයි හරි කැපිටල් Q ලෙසද හඳුන්වයි ඊට පස්සේ ඊළඟ කාරණය හරි කැපිටල් Q ලෙස හඳුන්වයි හරි ඒකක ඕනනම් ලියා ගන්න ඝන මීටර් තප්පරයට නේ තප්පරයට ඝන මීටර් තප්පරයට හරි ඒ කේශික නලයේ අරය ඊට පස්සේ පුතේ ඊටා දුෂ්‍රාවිතා සංගුණකය දුෂ්‍රාවිතා සංගුණකය L එහෙම නැත්නම් මෙහෙම ලියන්නකෝ ඩෙල්ටා p බෙදීම L පීඩන අනුක්‍රමණය ඩෙල්ටා p බෙදීම L පීඩන අනුක්‍රමණය දැන් ලබන සතියේත් පුතේ මේ විදිහටම මේ සෙෂන් එක තියෙනවා ඒකේ වෙනස තමයි ලබන සතියේ මීට වඩා වැඩි වෙලාවක් උදේ ගනී අපි පේපර් ඩිස්කෂන් එකට හරි පේපර් ඩිස්කෂන් එකට මේ විදිහටම ලබන සතියේ දුෂ්‍රාවිතාවය කොටසක් එතකොට පුතේ කරනවා එතකොට නුවර අයට ලබන සතියේ දුෂ්‍රාවිතාවය ටික බලන්න වෙන්නේ කොහොමද පුතේ එතකොට
ඔන්ලයින් හරි සයිට් එකට ඔයාලට ලයිව් බලන්නත් පුළුවන් ඒ වෙලාවේ පන්ති තියෙනවා නම් පුතේ ගෙදරට වෙලා සයිට් එකෙන් බලන්නත් පුළුවන් හරි ඇඟට පතට නොදැනී පුතේ පැය දෙකේ චූටි කොටස් වලින් පුතේ දුෂ්ට්‍රාවිතාවේ ඉවර කරනවා හරි චූටි කොටස් 3කින් උපරිම 4ක් ඇද්දි දුෂ්ට්‍රාවිතාවේ ඉවර වෙනවා ඊට පස්සේ වාසිය තමයි පේපර් ක්ලාස් වලටත් එතකොට දුෂ්ට්‍රාවිතාවයක් දාන්න පුළුවන් තේරුණා නේද හරි කවදාවත් හැබැයි මම දැන් රිවිෂන් අය ගත්තොත් මේ දවස්වල යාන්ත්‍ර විද්‍යාව කරනවා තියරි අය ගත්තොත් මේ දවස්වල කරනවා තාපය හරි එතකොට මේක මේ අතිරේක පොඩි පාඩමක් හරි දැන් උදාහරණයක් විදිහට යාන්ත්‍ර විද්‍යාව කරන ගමන් ධාරා විද්‍යුතය එහෙම කරන්නේ නැහැ හරි එතකොට යාන්ත්‍ර විද්‍යාවත් ලොකු පාඩමක් හරි සාමාන්‍ය සිලබස් එකේ ලොකු පාඩම් මොනවද තියෙන්නේ ධාරා විද්‍යුතයයි තාපයයි අය යාන්ත්‍ර විද්‍යාවයි හරි ඊට අමතරව විද්‍යුත් ශේෂ්ත්‍ර චුම්බක ශේෂ්ත්‍ර එහෙම කියන්නේ සාමාන්‍යයෙන් පුතේ ටිකක් ලොකු පාඩම්. හරි ගුරුත්ව ශේෂ්ත්‍ර නම් පොඩි පාඩමක්. හරි විද්‍යුත් ශේෂ්ත්‍ර මේ චුම්බක ශේෂ්ත්‍ර කියන්නේ ටිකක් ලොකු පාඩම්. ඒ වගේ මම යාන්ත්‍ර විද්‍යාව වගේ ලොකු පාඩමක් කරද්දී සිලෙක්ට් කරගත්තේ තව අමතර පාඩමක් විදිහට පොඩි පාඩමක් පුතේ. හරි නැත්නම් ඔයාලට දෙකෙන් එකක් හරි කට් වෙන්න තියෙන chance එක වැඩි. හරි දැන් තියරි එකට එතකොට ඊළඟ මාසේ අපි මේ ධාරා විද්‍යුතය කරද්දී පදාර්ථයේ ගුණ පොඩි පාඩමක්. හරි අන්න එහෙම තමයි සිද්ධිය. හරි. පීඩන අනුක්‍රමණය අපි වචනෙන් ලියමු. පීඩන අනුක්‍රමණය කියන්නේ තරලය ගලා යන දිශාවට ඒකක දිගක් හරහා පවතින පීඩන අන්තරය පීඩන අනුක්‍රමණය ලෙස ඒකක දිගක් කරහා පවතින පීඩන අන්තරය පීඩන අනුක්‍රමණය ලෙස හඳුන්වයි. හරි. ඕකේ ඊට පස්සේ ප්‍රස්ථාර කියලා දාගන්න. හරි. මේ නලේ මේ මෙතන A කියලා දාගන්න පුතේ මේ නලේ B කියලා මෙතන දාගන්න. හරි පළවෙනි එක A සිට B දක්වා පරිමා ශීඝ්‍රතාවය A සිට B දක්වා පරිමා ශීඝ්‍රතාවය A සිට B දක්වා පරිමා ශීඝ්‍රතාවය අඳින්න බලන්න A සිට B දක්වා පරිමා ශීඝ්‍රතාවය L කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. දැන් පුතේ අපි කිව්වේ ඒකක දිගක් කරහා පවතින පීඩනාන්තරය කියන්නේ නලයේ දිග. පරිමා ශීඝ්‍රතාවය. අඳින්න බලන්න ටාර් ගාලා. ප්‍රස්ථාරය හරි අක්ෂය ඇන්ද පුතේ හරි උඩ ඊතල දැම්ම හරි අවී බෙදීම T කියලා ලිව්වා හරි කට්ටිය දැන් ඒක මූල ලක්ෂයට බිඳුව කියලා ලකුණු කරනවා හරි හරි ඕකේ හරි ඕන්නම් ප්‍රස්ථාරික රේඛාව මේ අදින්න කලින් ආයෙ මේ අක්ෂය ආයෙ පොඩ්ඩක් මකලා ආයෙ ගෙලින් අදිනවද එහෙමද හරි ප්‍රස්ථාරය අදින්නකෝ හරි ප්‍රස්ථාරය අදින්න හරි මේ තාපයේ සන්නායකතාවය කරලා තියෙන දරුවන්ට එහෙම මේක පුළුවන්. හරි. ඔයාලා දන්නවනේ පුතේ මේක සරලව හිතන්නකෝ. මේකට ලීටරයක් ඇතුළු වුණොත් තප්පරයකට කොච්චරක් ඇතුළු වුණොත්ද? ලීටරයක්. මේක ක්‍රමානුකූලව ගලාගෙන යනවා කියන්නේ මෙයා ක්‍රමානුකූලව ගලාගෙන යනවා කියන්නේ මෙයාත් අනිවාර්යෙන් කොච්චරක් ගලාගෙන යන්න ඕනේද? ලීටරයයි නේ. මෙයා ලීටරයක් නම් මෙතනනුත් යන්න ඕන කොච්චරයිද ලීටර මොකද නැත්තම් වතුර ඇතුලේ හිර වෙනවනේ ලීටරයක් ඇවිල්ලා 500ක් යනවා කියන්නේ මෙතන කීයක් මේ හිර වෙනවා 500ක් මුල් තප්පරේ නම් කමන්නේ කියලා හිතන්නකො ඊළඟ තප්පරේ 500ක් හිර වෙනවා ඊළඟ තප්පරේ 500ක් හිර වෙනවා
අර කාටුන් වල එහෙම වෙන්නේ එහෙම හිර වුණාම පිම්බිලා පිපිරෙන්නේ පුතේ. හරි එහෙම වෙනවා. හරි. 500ක් ඇවිල්ලා මෙහෙන් 1000ක් යන්න පුළුවන්ද පුතේ? මෙහෙන් 500 එන්නේ මෙහෙන් යනවා 1000ක්. ඇතුලේ වතුර අන්තර අභිජනනය කරලා. හරි. එහෙම වෙන්නේ නැහැ පුතේ. එහෙනම් සරලව තේරුම් ගන්න මෙහෙන් එන ශීඝ්‍රතාවයයි අරහෙන් යන ශීඝ්‍රතාවයයි මොනවා වෙන්න ඕනද? සමානයි. නැවත මේ පැත්තෙන් මොනවා වන ශීඝ්‍රතාවයද? ඇතුළු වන ශීඝ්‍රතාවය. එහා පැත්තෙන් පිටව යන ශීඝ්‍රතාවයට සමානයි. නැවත මේ පැත්තෙන් මොනවා වන ශීඝ්‍රතාවය? ඇතුළු වන ශීඝ්‍රතාවය. එහා පැත්තෙන් පිටව යන ශීඝ්‍රතාවයට සමානයි. ඒ වගේම ඇතුළේ ගලාගෙන යන ශීඝ්‍රතාවයත් සමානයි. එහෙනම් v බෙදීම t අපිට ගන්න පුළුවන් මොනාගේද පුතේ? නියතයි. හරියට තාපසන්නායක දණ්ඩක හරි ඇතුළු වන තාපයේ දණ්ඩ දිගේ දිගටම ගලාගෙන යනවා වගේ. හරි එතන ලියා ගන්න. ඇතුළු වන තාපය ඇතුළු වන ද්‍රවය A වල සිට B දක්වා එම ශීඝ්‍රතාවයෙන්ම දිගටම ගලාගෙන යයි. දිගටම ගලාගෙන යයි. හරි ඊට පස්සේ හරි ඕකේ ඔන් හිටි දැන් අමතකුණාද මොකද සින් එක හරි ඊළඟට හරි ආයෙ කැන්ඩා හරි ඊට පස්සේ A සිට B දක්වා පීඩන අනුක්‍රමණය 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 try කරන්න බලන්න අනේ හරි දැන් මේ බලන්න මේ සමීකරණයෙන් හිතන්න පුතේ කියන් නලය පුරා පරිමා ශීඝ්‍රතාවය හැම තැනටම මොනවද සමානයි. 5 8 කියන ඒවා මොනවා වෙනවද සමානයි. මට කියන්න නලේ අරය වෙනස් හරස් කරද්ද එකම හරස් කරද්ද? වෙනස් හරස් කරද්ද එකම හරස් කරද්ද? එකම හරස් කඩක් 5 බෙදීම t මොනවා වෙනවද? නියතයි. හරස් කඩත් එකමයි. හරි මේ ඊටා නලයේ අර පැත්තෙන් වතුර ඇවිල්ලා මේ පැත්තෙන් පැණි යනවද පුතේ නෑ අරහෙන් වතුර આવොත් මෙහෙත් වතුර එහෙනම් මෙයත් මොකක් වෙනවද පුතේ නියතයි එහෙනම් මේවා ඔක්කොම නියත නම් කවුද නියත වෙන්න ඕනේ පීඩන අනුක්‍රමණයත් නියතයි නියත පීඩන අනුක්‍රමණයක් හරි තාපසන්නායකතාවයේදීත් ඔය වගේම එකක් ආවා අපිට මොන අනුක්‍රමණය කියලා උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. හරි. අර සමීකරණ ලියා ගන්නකො. v බෙදීම t සමානයි AC වැඩිද? නෑනේ. v බෙදීම t සමානයි 5 බෙදීම 8i ඊටා l a වල 4 වෙනි බලය වාරයක් ඩෙල්ටා p හරි ඊට පස්සේ ලියන්න v බෙදීම t ට නියතයි කියලා දාගන්න හරි 5 බෙදීම 8යිත් නියතයි කියලා දාගන්න අරය නියතයි කියලා තිතක් තියාගන්න හරි ඊටත් නියතයි කියලා තිතක් තියාගන්න හරි ලියන්න සියලුම පද නියත බැවින් සියලුම පද නියත බැවින්
පීඩන අනුක්‍රමණයද නියත වේ. හරි. ඕකේ. හරි. ඊට පස්සේ හරි පීඩන අනුක්‍රමණය නියතයි. ඊට පස්සේ A සිට B දක්වා පීඩනය A සිට B දක්වා පීඩනය හරි. පුතේ අහගන්න පීඩනය දැන් අහන්න ගානේ කිව්වා මොන අනුක්‍රමණය නියතයි කියලාද? පීඩන අනුක්‍රමණය නියතයි. හරි. දැන් ඔයාලා දන්නවනේ ඇත්තටම දැන් ද්‍රවය ගලාගෙන යන්නේ මොන පීඩනයේ ඉඳන් මොන පීඩනයටද? වැඩි ප්‍රෙෂර් එකේ ඉඳන් අඩු ප්‍රෙෂර් එකට. මොකද දැන් මේවා දුෂ්‍රාවීනේ පුතේ. දුෂ්‍රාවී නම් ද්‍රවාණු චලනය වෙද්දී ඇතිල් එනවනේ. ඇතිල් එද්දී ඝර්ෂණයට එරෙහිව එහෙම නැත්නම් දුෂ්‍රාවිතාවයට එරෙහිව කාර්ය කරන්න ඕනේ. කාර්ය කරන්න ඕනේ නිසා ශක්තිය වැය වෙනවා. ඒ ශක්තිය තියෙන පීඩනයේ විදියට. ඒ පීඩනය ක්‍රමෙන් මොනවා වෙන්න ඕනේද? එහෙමනම් අඩු වෙන්න ඕනේ. මම පොඩ්ඩක් ඉස්සරහට කියලා දෙන්නම් දුෂ්‍රාවී එකයි දුෂ්‍රාවී නොවන එකයි තියෙන වෙනස. හරිද? දැන් එහෙනම් මට කියන්න දැන් ද්‍රවය ගලාගෙන යන්නේ කොහේ ඉඳන් කොහාටද පුතේ ටාර් ගාලා? A වල ඉඳන් B වලට. එහෙනම් ද්‍රවය ගලාගෙන යන්නේ A වල ඉඳන් B වලට නම් පුතේ A වල ඉඳන් B වලට යද්දි ප්‍රෙෂර් එක මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ. එහෙනම් A වල ප්‍රෙෂර් එක වැඩි යගයක් B වල ප්‍රෙෂර් එක මොනවා ගයක්ද? අඩුයි. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකක්ද? මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකක්ද? y අක්ෂයේ බෙදීම x අක්ෂයේ අනුක්‍රමණය. ඒ කියන්නේ පීඩනාන්තරය බෙදනවා කාගෙන්ද? දුරකින්නේ. එහෙනම් මොකද්ද පීඩන අනුක්‍රමණය? පීඩනාන්තරය දුරකින් බෙදනවා කියන්නේ මොකද්ද? පීඩන අනුක්‍රමණය. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ මොන අනුක්‍රමණයද පුතේ? එහෙමනම් පීඩන අනුක්‍රමණය. අපි කලින් කිව්ව පීඩන අනුක්‍රමණය මොනාගයක් කියලා? නියතාගයක්. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේමයි. හරියට තාප සන්නායකතාවයේ දණ්ඩක තාපය ගලන්නේ මොන උෂ්ණත්වයේද මොන උෂ්ණත්වයට වගේ? වැඩි උෂ්ණත්වයේ ඉඳන් අඩු උෂ්ණත්වයට වගේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය මෙන්න මෙහෙම තමයි පුතේ තියෙන්නේ. හරි. ඕකේ. දාගන්න. හරි. මෙතන කෙලවර බිඳුවද වෙන්නේ මොකක්ද වෙන්නේ කියන එක ගාන මත රඳා පවතිනවා පුතේ. හරි. ලියන්නකෝ. මේදී ද්‍රවය ගලාගෙන යන්නේ වැඩි පීඩනයේ සිට අඩු පීඩනයටය. එම නිසා PA විශාලයි PB විය යුතුය. තවද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පීඩන අනුක්‍රමණයයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පීඩන අනුක්‍රමණයයි
එය නියත නිසා එය දෙවැන්නට අනුව නියත නිසා මේ ප්‍රස්ථාරයට අනුව එයා නියත හින්දා පීඩන අනුක්‍රමණයද නියත වේ. දෙවැන්නට අනුව නියත නිසා අනුක්‍රමණය නියත වේ. හරි. සර් අපි ගොඩාක් දුර ඉඳන් එන්නේ අපිට පේපර් දෙකම ඔන්ලයින් ලියලා ඩිස්කෂන් එකට ෆිසිකලි එන්න පුළුවන් ද පුතේ? ඔය ඔයාලා ඉල්ලන ඕන chance එකක් දෙන්නම් ඉස්සරහට. පොඩ්ඩක් ඉන්න පුතේ මේ වැඩ කටයුතු ඉස්සරොම යථා තත්වයට පත් කරගෙන. හරිද? මේ පේපර් ක්ලාස් එක හරි මේ ආයතනවල වෙලාවල් ඊට පස්සේ එක වෙලාවල් ගොඩක් තියෙනවනේ. ඔක්කොම හරියට ඔයාලට වැඩිම chance එකක් එන විදියට මේක හදලා ඊට පස්සේ ඔන්ලයින් ෆිසිකල් ඔය ඔක්කොම දේවල් ටික දෙන්නම්. හරිද? මට ඕන පුළුවන් තරම් මේ පේපර් එක ලියවන්න. හරි. ඕකේ පීඩනය. ඊට පස්සේ පොයිසල් සමීකරණය වළංගු වන්නේ අංක 1 හරි. මට කියන්න මොන නලවලටද වළංගු වෙන්නේ කියන්නකො පුතේ? කේශික නලවලට. අංක 1 කේශික නලවලට. හරි. අංක 2 පුතේ නලය කොහොම වෙන්න ඕනේද? තිරස් වෙන්න ඕනේ. ඇයි පොඩ්ඩක් අහන්නකො මේ නලය තිරස් වෙන්නේ නැතුව මෙහෙම නලය ආනත වුණොත් මෙන්න මේ වගේ නලය ආනත වුණොත් පුතේ මේ කෙලවරයි අතරත් ද්‍රවස්ථිතික පීඩනයක් ඇති වෙනවා. හරි. දැන් මේකට අනුව මෙතනයි ද්‍රවස්ථිතික පීඩන වෙනසක් නැහැ. පීඩන වෙනසක් ඇති වෙන්නේ නලය ගලාගෙන යන නිසා, ද්‍රවය ගලාගෙන යන නිසා විතරයි. ඊට අමතරව මේක මෙහෙම වුණොත් පුතේ මෙතනයි ද්‍රවස්ථිතික පීඩන වෙනසකුත් ඇති වෙනවනේ. ඒතකොට මම පීඩන වෙනස ලියද්දි ඒකත් ලියන්න වෙනවා. හැබැයි ඒ පීඩන වෙනස ද්‍රවය ගලා යෑමට උදව්වක් නෙවෙයි පුතේ. හරිද? අන්න ඒකත් එහෙමනම් ලියා ගන්න තිරස් නලවලට පමණි. ඒක තේරුනේ නැතත් කමන්නේ. තිරස් නලවලට පමණි. හරි. පුතේ දැන් ඔයාලා අර කිව්වා නේද මේ ගෙදර අම්මා පැණි උණු කරන සීන් එකෙන් කිව්වා කවුරු මත කවුරු රඳා පවතිනවා කියලා. උෂ්ණත්වය මත දුෂ්‍රාවිතාවය වෙනස් වෙනවා. දුෂ්‍රාවිතාවය ගැන කතා කරන සංගුණකය තමයි මොන සංගුණකයද පුතේ? දුෂ්‍රාවිතා සංගුණකය. එහෙනම් උෂ්ණත්වය මත අනිවාර්යෙන් දුෂ්‍රාවිතා සංගුණකය වෙනස් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ නලයේ මේ පැත්තෙන් එන්නේ සෙල්සියස් 100 ඒවා. මෙහෙන් එන්නේ සෙල්සියස් 50 ඒවා. දීග බටයක් මෙහෙ 100යි මෙහෙ 50යි. පුතේ එහෙනම් මම ගානේ ආදේශ කරනවා සෙල්සියස් 100 දුෂ්‍රාවිතා සංගුණකේ. ඒ වුණාට එහා පැත්තෙන් එන්දි බලපාන්නේ සෙල්සියස් කීයව? 50 ඒවා. එහෙනම් හරියගයක් මට ආදේශ කරන්න විදියක් නැහැ. එහෙනම් මේක ආදේශ කරන්න නම් වෙන්න ඕන අවශ්‍යතාවය තමයි නලයේ සෑම තැනම උෂ්ණත්වය අසමාන විය යුතුයි සමාන විය යුතුයි. ඔව් සෑම තැනම උෂ්ණත්වය මොනවා විය යුතුයිද? සමාන විය යුතුයි. හරි. ලියා ගන්නකෝ. නලයේ සෑම තැනම උෂ්ණත්වය සමාන විය යුතුය. අනිත් එක පුතේ ඔය කිසි සමීකරණයක් දාන්න බෑ. හරි ආකූල වෙලාවට. ඒ කියන්නේ ටර්බියුලන්ට් වෙලාවට. තවත් විදිහට කියනවා නම් අර ගඟේ වතුර සුලි හැදී යන්නේ. ඒ වෙලාවට වතුරට මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑනේ. එහෙම වෙලාවට දාන්න බෑ. දානව නම් දාන්න වෙන්නේ ඔයාලා හරියට අර පන්ති ඉවර වෙච්ච වෙලාවට වගේ පුතේ. එක්කනා පස්සේ එක්කනා ගානට මිම්මට පුතේ හැප්පෙන්නේ නැතුව ගානට මෙහෙම යන වෙලාවල් තියෙන්නේ පුතේ. ඒ වෙලාවට විතරයි. එහෙනම් මේක මොන ප්‍රවාහවලට යෙදිය නොහැක පුතේ? ආකූල ප්‍රවාහයට යොදන්න බෑ. ආකූල වෙන්නේ පුතේ තරලයක මොකක් වැඩි වුණාමද? වේග වැඩි වුණාම. වේග වැඩි වෙන්නේ මොකක් හින්දාද? ප්‍රෙෂර් වැඩි වුණාම. හරි. ටැංකියේ ගෙදර වතුර ටැංකියේ වතුර හොඳටම පුල්ම තියෙනවා. පුල්ම තියෙනවා කියන්නේ ඒකෙන් ඇති වෙන ප්‍රෙෂර් එක ගොඩක් වැඩි. එතකොට වතුර ගලන්නේ හිමීටද වේගෙන්ද? වේගෙන්. ඒ වගේ වෙලාවක ටැප් එක ඇරපුවා බූස් ගාලා හරි යනවා.
හරි අන්න ඒ වගේ වෙලාවක් අනාකූල නෙමෙයි මොකද්ද ආකූල. එහෙනම් මේක පීඩනාන්තරයේ විශාලාකයක්ද විශාලාකයක් නොවේද විශාලාකයක් නොවන. හරි එහෙනම් ලියාගන්න ඊළාට පීඩනාන්තරයේ විශාලාකයක් නොවන අනාකූල ප්‍රවාහයක් විය යුතුය. හරි තේරුණා නේද? දැන් එහෙනම් ඔය අපි කතා බහ කරලා අවසාන උනේ මොන සමීකරණයද? පොයිසල් සමීකරණය. හරි. දැන් මේ පොයිසල් සමීකරණය දාන්නේ ආගන්න. පොයිසල් සමීකරණය දාන්නේ මොන වගේ ද්‍රව වලටද? දුෂ්‍රාවීද දුෂ්‍රාවී නොවනද? දුෂ්‍රාවී ඒවට. පුතේ චුට්ටක් මතක් කරන්න අපි මීට කලින් ඉගෙන ගත්ත බර්නූලි කියලා එකක් නේ. බර්නූලි දැම්මේ මොන වගේ ද්‍රවයකටද? ඇහෙන්නේ නැත. දුෂ්‍රාවී නොවන ද්‍රවයකට. හරි දුෂ්‍රාවී නොවන එකට තමයි පුතේ බර්නූලි දැම්මේ. බර්නූලි වලට අනුව නම් හිතන්නකො මෙතන හරස්කඩ වර්ගඵලයත් A නම් හරි මෙතන හරස්කඩ වර්ගඵලයත් අපි A කියලා හිතමු. අර අඛණ්ඩතාවයේ ප්‍රකාශනයට අනුව ඔයාලා දන්නවා හරස්කඩ සමාන නම් මේ දෙන්නගේ කවුරුත් සමානද පුතේ? ප්‍රවේගත් සමානයි. හරි දැන් මේ කතා කරන්නේ දුෂ්‍රාවී ද්‍රවයද දුෂ්‍රාවී නොවන ද්‍රවයක් ගැනද? දුෂ්‍රාවී නොවන. එහෙනම් මේ ලක්ෂ්‍ය දෙකේම මම මේ ලක්ෂ්‍ය දෙක සලකන්නම්කෝ xy කියලා. xy ලක්ෂ්‍ය දෙකේම කවුද සමාන? හරස්කඩ සමානයි ප්‍රවේගත් සමානයි. ප්‍රවේග සමාන නම් ගෙදර ප්‍රශ්නයක්ද මොකක්ද මන් දන්නේ නැහැ පුතේ. හරි මේ වෙද්දිම chat එකේ අහලා තියෙනවා ඔයාලට පේනවා ඇති මේ සර් කෑගල්ලේ ක්ලාස් එකට වඩා නුවර ක්ලාස් එක සර් වෙන සතුටෙන් කරනවා නේද කියලා. හරි එහෙම එකක් නැහැ. හරිද? හරි එහෙම එකක් නැහැ. හැබැයි සමහර දවස්වලට එහෙමයි. හරි කෑගල්ලේ ක්ලාස් එකේ මේම කෑගල්ලේ දරුවොත් ඇති මේකේ. හරිද? හරි මොකද්ද සමහර දවස්වලට තියෙන සමහර ළමයි එන සීරියස් පුතේ. එන සීරියස් ළමයි සෙට් එකක් ඉස්සරහටම ඇවිල්ලා දැන් අර දරුවෝ වගේ අපි මේ ජිප් එකේ අද එද්දිත් පුතේ හරි මේ මෙතනින් වාහනේ හරවද්දී අර ඉන්නේ මේ නගර සභාවේ සේවකයෝ හරි එක මිනිස්සේ පුතේ මෙහෙම කරගෙන ජිප් එක දිහා බලාගෙන හිටියා පුදුම හීල් එකක් ඒ මනුස්සයා අපිට පුතේ ඉන්න විදිහ ඇක්ෂන් එක දැකලා පට්ට අපිට hina ගියා ඇත්තම කතාව. ඒ කියන්නේ ඒකෙත් ආයේ සංකීර්ණම හීල් මේ ලක්ෂණයක හරි මං ඇත්තටම හරි ආසයි පුතේ. මං ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මම වැඩිපුර පන්ති වල වැඩි කතා බහ කරන අමතර කතා එහෙම ගොඩක් අඩුයි. ඒ වුණාට හරි මං සමහර වෙලාවට මම ඉතින් ආතල් එකේ වුණාට මං උගන්වනවා එක්ක මං කටහඬ වෙනස් කරගෙන හරි මගේ ආතල් එක මම්ම ලබා ගන්නවා පුතේ. හරිද? හරි ඒක නැත්නම් කවුරු හරි ළමයෙක් පොඩි බයිට් එකක් දාලා හරි මං ඒක ආතල් එකේ ඉන්නවා. ඉතින් ඔයාලත් මේමයි ඉතින් ඔයාලා මම සාමාන්‍යයෙන් වැඩි දැන් නම් ඔය මාස් දාන එක ගොම් පාට්ටයක් පුතේ. හරි මාස් දැම්ම කියලා ඔයාගේ අයිතියක් ඒක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාස් දාන උන් එන්න එපා ඉස්සරහට. හරි මට ඕනේ හොඳට මූණ පේන හරි ඒකට කළුද සුදුද හරි මූණ ලස්සනද කැතද මූණේ වලවල් තියනවද නැද්ද ගෑනුද පිරිමිද ඒව මට අදාළ නැහැ. හරිද? මූණේ ඉරියව්ව මේම කට මෙහෙම තියෙන උන් අර ඇඩ් එකක් දැකලා තියෙනනේ මේ මගේ කට මම නිකන් ඉන්න කොට මේ මගේ කට මම කැමැතිම දේ වෙනකොට කියලා අර මොකක්ද මට මතක නැහැ මොකක්ද ඇඩ් එක කියලා. මොනවා හරි මේ කෑමක් අර පොඩි එකේ මේ මගේ කට මම නිකන් ඉන්නකොට මේ මගේ කට අර මේ මෙහෙම වෙන්න තියෙනවා මෙතන මසල්ස් තියෙනවා. හරි මෙතන මසල්ස් තියෙනවා මොකද හරි මේ මෙතන මෙහෙම මේ hina වෙන්න බලපාන මසල් එක තමයි ලිවේටර් ඇන්ගියුලර් යෝරිස් කියලා. හරි ලිවේට ඇන්ගියුලර් යෝරිස් කියලා. මේ මසල් එකේ නම ලිවේට ඇන්ගියුලර් යෝරිස්. මම දන්නේ ඔකට සිංහලෙන් මොකක්ද කියන්නේ කියලා. හරි ඔය මේ තමන් මේ ලස්සනයි මම මේ මෙහෙමයි කියලා ඉන්නව නේද? ඔය ඔක්කොගෙම පුතේ අම්ම ගලවපුවම ඕවා තමයි පේන්නේ. හරිද? මේව මසල් එකක් මෙහෙම උඩට ඇදලා මේ හරි ආයෙ තව තියෙනවා. හරි
මේම ඩිප්‍රෙසර් ඇන්ගියුලයි ඕර අර කියලා ඉන්නේ. හරි අන්න එතන මෙතන තියෙනවා ඩිප්‍රෙසර් ඇන්ගියුලයි ඕරිස් කියලා. හරි එක එක ඉතින් තියෙනවා. හරි මේ මූණේ මසල් ගොඩාක් තියෙනවා. හරි දැන් කාට හරි පුතේ ගෑනු ළමෙක් එහෙම යාළු වෙන්න අහලා බෑ කිව්වා කියලා හිතන්නකෝ. ඒ වෙලාවේ අනේ ඌක ගලවපුවමත් ඉතින් මං කියන්නේ මූණේ මසල් හරි ගලවපුවම toy ටික විතරයි කියලා හිතලා අර හිත හදා ගන්න එච්චරයි. හරි ඉතින් මේ හරි මම මේ කියන්නේ හරි මම මේ කියන්නේ පුතේ හරි ඉන්න මොහොත ගෙවන මොහොත ෆන් එකේ ඉන්න. අර ගෙවන මොහොත ෆන් එකේ ඉන්න. දැන් උඹලා හිතපල්ලා මම දැන් අවුරුදු 17ක් තිස්සේ උගන්වනවා. අවුරුදු 17ක් තිස්සේ උගන්වනවා. මේවා මේ උගන්වලා දැන් උගන්වලා හරි මට 100 නැති වුණාවත් නිකම්ම ඉගන්නේ. ඒ කියන්නේ ඒ තරමට ඒ කියන්නේ උගන්වලානේ තියෙන්නේ. ඊනෙනුත් ඕන්නම් අර දැන් හිතන්නකෝ පැය 10ක් විතර එකපාරට නිදාගෙන නැගිට්ට ගමන් දුස්සාවිතාව ඉගෙනන්න කිව්වොත් ඒත් පුළුවන්. හරි. හරි ඒක ආයේ මගේ දක්ෂතාවයක් නෙවෙයි. හරි. ඉතින් ඔච්චර අවුරුදු 17ක් තිස්සේ එකම දැන් සිලබස් එක උගන්වලා තියෙනවා මේ විදි බං 70 වතාවක් 80 වතාවක් විතර. එක අවුරුද්දටම 5 වතාවක් විතර උගන්වනවනේ පුතේ මේ කෑගල්ල කුරුණෑගල නුවර නුගේගොඩ රිවිෂන් ස්පීඩ් රිවිෂන් අරවද මේවද කියලා. හරි. ඉතින් හිතහල්ලා මට හරිනම් මේ වැඩේ කොච්චර බෝරින් ඇද්ද? ඒනට මං ඉතින් සතුටින් ඉන්නවා. ඉතින් ඔහොම එකක් දැක්කම මට ඉතින් හරි මට ඉතින් ඇත්තට ඒවමයි නෝට් වෙන්නේ. හරි එක අතකින් මම පෙර ආත්මේ මොනවා හරි ලොකු අකුසල කර්මයක් කරලා තියෙනවා පුතේ. හරි මිනිස්සුන්ට මොනවා හරි අසුබ දර්ශන පෙන්නලා තියෙනවා පුතේ. හරි හරි අසුබ දර්ශන පෙන්නලා ඉතින් මේ පන්තිය වුණා. දැන් පන්තිය වල දැන් හොඳට වන් එකේ ඉන්නවනේ. හරි ඒ හොඳට ඇත්තටම ඔයාලා හොඳට උත්තර දීලාත් ඉන්නවා. හරිද? ඒ වුණාට මට පෙවුනේම කරගෙන ඉන්න එක තමයි මට පෙවුනේ. හරි. ඒක තමයි මම කරලා තිනවා ගිය ආත්මේ. දැන් මගේ හිත මගේ සමහර වෙලාවට මූණේ මේ මගේ මේ කියන්නේ අයි කන්ටැක්ට් එක ගියේ මේ අර හොඳට hina වෙලා හොඳට කතා කරලා දැන් එහෙමයි කියලා බා කරගෙන ඉන්න එපා. දත් නැදලා නැති බව වෙන්නේ. හරිද? ඊට පස්සේ හරි වෙන්න ඕනේ සරල දේ තමයි පුතේ. පන්තියක පුළුවන් තරම් හොඳට මම කියන්නේ මොනවා හරි පන්තියක මම ජීවිතේ කරපු ආසම පන්තිය පුතේ 2013 හරි 2013 කෑගල්ලේ පන්තිය. හරි 2013 කෑගල්ලේ පන්ති මාර රිසල්ට්ස් ගොඩක් දැම්මා වගේම මාර විදියට ෆන් එකේ හරි ඉතින් දැන් උණ්ඩ සමහර වෙලාවට හිතන්නකෝ මොනවා හරි මේ හිතන්නකෝ ටිකක් දැන් වැඩ ගොඩාක් එක දිගට කරලා මහන්සි වගේ කියලා මොනවා හරි චිට් එකක් එවනවා. හරි චිට් එකක් එවනවා. ඉතින් ඒකෙන් මොකක් හරි ඒකෙන් බයිට් එකක් දීලා ඒකෙන් ඔන්න හරි එහෙම හරි මොනවා හරි කරලා උණුත් හරි සතුටින් හරි ආසාවෙන් හරි වැඩේ කරලා රිසල්ට්ස් එම එන්නට තිබ්බා. හරි ඇතම සාමාන්‍ය නුවර ක්ලාසස් ගොඩක් ඒවාට හරි ආසයි. හරි මාත් එක්ක සාමාන්‍ය වැඩිපුර සෙට් වෙන්න පිටේ ටිකක් වැඩ කරන්න කැමති ළමයි. මීටර් කියන එක නෙමෙයි මම කියන්නේ පුතේ. මම මීටරේ කියන එක විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. හරි මම කැමති පුතේ වැඩ කරන්න කැමති ළමයි. හරි දැන් ඔය ගිය පාර CA වෙච්ච ලිස්ට් එකේ තිබ්බනේ 40 ගාණක් 48ක් නොකියුවේ උන් තව කොච්චර ඉන්න ඇද්ද? හරි උන් මීටර් නම් උන් වර්ෂයි එකත් ඒකක් දාන්න එපා පුතේ. හරි වැඩ කරන්න කැමති ළමයි ඉන්නවනම් මම හරි ආසයි. හරි පන්තියේ පුතේ හොඳට ඇක්ටිව් වැඩ කරන්න. හරි පන්තියේ ඇක්ටිව් වැඩ කරන සමහරුන් ඉන්නවා ඉතින් අර මේ කියන්නේ ඒ දරුවන්ගේ මේ මූණේ ඉරියව්ව සමහර වෙලාවට එහෙමයි. ජීවිත කාලෙම එහෙම ඉඳලා පුරුදු වෙලා හරි ටිකක් බලන් මං හරියට නිකන් බලහත්කාරකම් කරනවා වගේ මම කියන්නේ සමහර පන්ති වල ඉන්නවා සමහර ළමයි. අනික මුන් ඇවිල්ලා ඉන්නේ ඉස්සරහටමයි ඇවිල්ලා ඉඳගන්නේ. මෙතන කවුරුත් එහෙම නැහැ හරිද? හරි එහෙම නෙමෙයි. හරි වෙන එන සීරියස් මූඩ් පිට ආය විහිළුවක් කරත් hina වෙන්න. කරගෙන ඉන්න. හරි ඇවිල්ලා ඉස්සරහම ඉන්නවා නේ අම්මේ. හරි ඉතින් මොන පවද්ද කියවන්නේ කියලා වෙලාවකට හිතෙනවා. හරි. ඔක තමයි සිද්ධිය. හරි දැන් එහෙමනම් මේක බලා ගන්න. හරි. මෙතනයි කවුරු සමානයි කියලා කියන්න පුළුවන්ද පුතේ? හරස්කඩ නැහැ හරස්කඩ වර්ගඵල සමානයි. ප්‍රවේගත් සමානයි. ඒ වගේම කවුද සමාන පුතේ? බර්නූලි වලට අනුව ඒකක පරිමාවක චාලක ශක්තියත් සමානයි. ඒ වගේම මේ එකම උස නම් පුතේ ඒකක පරිමාවක මොකද්ද සමාන? විභව ශක්තිය. ඔය රිවිෂන් අය ආලෝකයේ පාඩමේ තියෙන පුතේ බර්නූලි කියලා ප්‍රමේයයක්. හරිද? දැන් ඒකක පරිමාවක චාලක ශක්තියත් සමානයි. ඒකක පරිමාවක විභව ශක්තියත් සමානයි. බර්නූලි වල ඉතිරි පදේ මොකක්ද? චාලක ශක්තියයි විභව ශක්තියයි පීඩනය. එහෙනම් මේකත් සමාන නම් මේකත් සමාන නම් ওই තුනේ එකතුව නියතයක් කියන්නේ මෙයත් නියත නම් මෙයත් නියත නම් අනිත් පදේ කවුද? පීඩනය. පීඩනයත් අනිවාර්යෙන් මොනාගේ ඇද්ද වෙන්න ඕනේ? නියතයි. පීඩනයත් නියතයි. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න. දැන් අපි මේ වගේ ද්‍රවයකද නම් අනිවාර්යෙන් කිව්වා
ද්‍රවය ගලාගෙන යාමට නම් පීඩනාන්තරයක් තිබීම අත්‍යවශ්‍ය වේ, අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය වේ. මොන වගේ ද්‍රවයක්ද? දුෂ්‍රාවී ද්‍රවයක්. නමුත් මෙතනදී අපි බර්නෝලි දාන්නේ මොන වගේ ද්‍රව වලටද පුතේ? දුෂ්‍රාවී නොවන ද්‍රව සඳහා පීඩනාන්තරයක් අවශ්‍ය වේ, අවශ්‍ය නොවේ, අවශ්‍ය නොවේ. ඇයි මේකට පීඩනාන්තරයක් ඕනේ නැත්තේ? ඝර්ෂණයට ශක්තිය හානි වෙන්නේ නැහැ. ඇයි? දුෂ්‍රාවිතාවයක් නැහැ. ඒ වුණාට මේ වගේ දුෂ්‍රාවිතාවයක් තියෙනවා. දුෂ්‍රාවිතාවයක් තියෙනවා කියන්නේ ඝර්ෂණයට ශක්තිය හානි වෙනවා. ඒක නිසා තමයි එහා පැත්තේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙන්නේ, මෙහෙටදී ප්‍රෙෂර් එක අඩු වෙන්නේ. තේරුණා නේද පුතේ කතාව? හරි. ඔක තමයි සරලව සංසිද්ධිය. හරි. දාගන්නකො වෙනම ලියා ගන්න දුෂ්‍රාවී නොවන ද්‍රවයක කියලා දාලා හරි. ඊට පස්සේ ලියා ගන්න x හා y සලකමු. හරි. අර වගේ ඒකාකාර නලයක් අදින්නකො. හරි. හරි ලියන්න. හරස්කඩ වර්ගඵල සමාන වේ හරස්කඩ වර්ගඵල සමාන වේ ප්‍රවේග සමාන වේ භාගයක් රෝවී වර්ග සමාන වේ භාගයක් රෝවී වර්ග සමාන වේ. පස්සේ රෝජීඑච් සමාන වේ බර්නූලි වලට අනුව පීඩනද සමාන වේ. හරි. මේ යටින් ලියා ගන්න මෙහෙම මෙයට අනුව දුෂ්‍රාවී තරලයක් ගැලීම සඳහා පීඩනාන්තරයක් අත්‍යවශ්‍ය වුවද අවශ්‍ය වුවද දුෂ්‍රාවී නොවන තරලයක් ගැලීම සඳහා පීඩනාන්තරයක් අවශ්‍ය නොවන බවයි. හරි නේද? හරි. ඕකේ. එහෙනම් මේ වැඩේ ගොඩ. එහෙනම් මට කියන්න මොන ද්‍රවයක් ගැලීම සඳහා පීඩනාන්තරයක් අත්‍යවශ්‍ය? දුෂ්‍රාවී නොවන ද්‍රවයක්ද දුෂ්‍රාවී ද්‍රවයක්ද? දුෂ්‍රාවී. දුෂ්‍රාවී නොවන එකට පීඩනාන්තරයක් අවශ්‍ය නැහැ. හරි. එහෙනම් ඊළඟට ලියා ගන්න මාතෘකාව ශ්‍රේණිගත නල. ශ්‍රේණිගත නල
හරි. දැන් ඕකත් පුතේ හරි ඔයාලා මෙච්චර කල් දන්න දේවල් වලින් ගන්න පුළුවන්. ආගන්න. තව පුංචි දෙයක් හැබැයි මේ නෑ මම ඒක පස්සේ කියලා දෙන්නම්. හරි. මේ මෙහෙම. පුතේ මේවා තමයි ශ්‍රේණිගත නල. හරි. මොකද්ද? එක නලයක කෙලවරකට තව නලයක් දාලා තියෙනවා නම් ඒ වගේ නල අපි හඳුන්වන්නේ මොනගත නල කියලාද පුතේ? ශ්‍රේණිගත නල. හරි. ශ්‍රේණිගත ප්‍රතිරෝධ, ශ්‍රේණිගත දඬු, ශ්‍රේණිගත දුනු වගේ එකක කෙලවරකට තව එකක් දාලා තියෙනවා නම් ශ්‍රේණිගත. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මේවා පුතේ ඒකාක්ෂව සම්බන්ධ කරලා කියලා. කොහොමද? එක අක්ෂයක් ඒකාක්ෂව තමයි මේවා සම්බන්ධ කරලා තියෙන්නේ. තේරුණා නේද පුතේ කතාව? හරි. දැන් මේකේ තියෙන ලක්ෂණය මම මෙයාව දාගන්නම්කෝ A B C. හරි. මෙයාගේ තියෙන සමාන පදේ මොකද්ද? මෙයාගේ තියෙන සමාන පදේ. පුතේ මෙතනින් වතුර ලීටරයක් ඇතුළු වුණොත් මෙතනින් ලීටරයක් ඇතුළු වුණොත් මෙතනින් ඉස්සරහටත් යන්න ඕන කොච්චරද? ලීටරයක්. මෙතනින් ඉස්සරහටත් යන්න ඕනේ ලීටරයක්. මෙතනින් ඉස්සරහටත් යන්න ඕනේ ලීටරයක්. මෙතනින් ඉස්සරහටත් යන්න ඕනේ ලීටරයක්. මෙතනින් මෙහාටත් ලීටරයක්. මෙතනින් මෙහාටත් මොකද පුතේ මෙතන වතුර මැවෙන්න විදිහක් නෑ. විනාශ වෙන්න විදිහක් නෑ. මොනවත්ම වෙන්නේ නෑනේ. එහෙනම් මෙහෙන් ලීටරයක් ආවොත් අනිවාර්යෙන් මෙහෙනුත් කොච්චරක්ම යන්න ඕනද පුතේ? ලීටරයක්ම යන්න ඕනේ. ඒ කියන්නේ මොන ශීඝ්‍රතාවයේ සමානයි මොන ශීඝ්‍රතාවය කියලාද අපිට කියන්න පුළුවන්. ඇතුළු වෙන ශීඝ්‍රතාවයෙන්ම පිටව යන්න ඕනේ. මොකද එන ටිකම යන්න ඕනේනේ පුතේ. එහෙනම් සරලව කිව්වොත් අපි කියනවා ශ්‍රේණිගත අවස්ථාවේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? සෑම නලයක් කරාම මොන ශීඝ්‍රතාව සමාන වේද? පරිමා ශීඝ්‍රතා සමානයි. ශ්‍රේණිගත අවස්ථාවේ තියෙන ලක්ෂණය මොකද්ද කියන්නකෝ? හැම නලයක් කරාම පරිමා ශීඝ්‍රතා සමානයි. හරි සර් මේකේ පොඩිනේ ගලන්නේ නැද්ද? හරි එහෙම හිතහල්ලකෝ පොඩි නම් ගලන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? මෙහෙන් 100ක් ඇවිල්ලා මෙහෙන් 50ක් ගලනවා කියන්නේ මෙතන හැම වෙලාවෙම 50ක් ඉතිරි වෙනවා. ඉතිරි වෙන්න බෑනේ. එහෙනම් මේක ඇත්තටම වෙන්නේ පොඩි නලයකදී වතුර හිමීට ගලනවද වේගෙන් ගලනවද? පොඩි හරස්කඩ අඩුයි තමයි. උනට හරස්කඩ අඩු උනාට එයාගේ ගලනවා හිමීට නෙමෙයි කොහමද? වේගෙන්. තේරුණා නේද පුතේ කතාව? එහෙනම් පරිමා ශීඝ්‍රතාවය හැම නලයකටම මොකක් වෙනවද පුතේ? සමානයි. ආයෙ කියන්න පුළුවන් අපිට මෙහෙමයි පුතේ පීඩන අන්තරයන්ගේ එකතුව. හරි. පළවෙනි එකේ පීඩන අන්තරය කවුරු වෙන කවුරුද කියන්නකෝ පුතේ? PA ඍණ PB. දෙවෙනි එකේ අපිට ලියා ගන්න පුළුවන් කවුද? PB ඍණ PC. හරි නැවත. පළවෙනි එකේ පීඩන අන්තරය කවුද? PA ඍණ PB. දෙවෙනි එක PB ඍණ PC. මුළු පීඩන අන්තරය කවුද එහෙනම්? PA ඍණ PC. අන්න තාපේදී අපි කියනවා පුතේ උෂ්ණත්වන්තරයන්ගේ එකතුව මුළු උෂ්ණත්වන්තරයට සමානයි. ධාරා විද්‍යුතයේ ප්‍රතිරෝධවලදී අපි කියනවා මොකද? විභවාන්තරයන්ගේ එකතුව මුළු විභවාන්තර සමග විභවාන්තරයට සමානයි. මේ වගේදී අපි කියනවා කාගේ එකතුව කාට සමානයි කියලාද පුතේ? පීඩන අන්තරයන්ගේ එකතුව සමග පීඩනාන්තරයට සමානයි. මොනවද ලක්ෂණ ටික කියන්නේ? පළවෙනි එක කෙලවර එක නලයක කෙලවරකට තවත් නලයක් ඒකාක්ෂ වෙන විදිහට සම්බන්ධ කරලා තියෙනවා. දෙවෙනි එක තමයි හැම නලයකම කවුද සමාන? පරිමා ශීඝ්‍රතාවය සමානයි. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? පීඩන අන්තරයන්ගේ එකතුව සමක පීඩනාන්තරයට සමානයි. ওই ටික තමයි මොනගත නලවල ලක්ෂණද පුතේ? ශ්‍රේණිගත නලවල ලක්ෂණ. හරි. දාගන්නකෝ. ශ්‍රේණිගත නල මේ අපි මෙහෙම ලියමු මුලින්ම. එක නලයක කෙලවරකට තවත් නලයක් ඒකාක්ෂ වන පරිදි සවිකර ඇත. හරි ඒකාක්ෂව සවිකර ඇත. ඊට පස්සේ සෑම නලයකම පරිමා ශීඝ්‍රතාවය සමාන වේ. ඊට පස්සේ පීඩන අන්තරයන්ගේ එකතුව
සමක පීඩනාන්තරයට සමාන වේ. හරි. එතන දැන් නලේ ඇඳ ගන්නකො පුතේ. දැන් මේ රූපය අඳිද්දි එහෙම මේක පිටුවෙන් භාගයක් විතර අඳින්න එපා. ඉතින් පුතේ මේකේ පෙන්වන්න දෙයක් නැහැ නේ මහ ලොකුවට. තාත්තගේ පර්ස් එක ඉවරයි ඉක්මනට. හරි. එහෙනම් අපිට ලිය හැකි PA ඍණ PC සමානයි PA ඍණ PC සමානයි PA ඍණ PB ධන PB ඍණ PC. හරි. ඕකේ. ඊට පස්සේ ප්‍රස්ථාර පළවෙනි එක A සිට C දක්වා පරිමා ශීඝ්‍රතාවය. කීයද? A සිට C දක්වා පරිමා ශීඝ්‍රතාවය. දුස්්‍රාවිතාවයට ක්ලාස් එකට එන්න මොකක්ද ගෙවන්න ඕනද පිස්සුද පුතේ? මේ තියරි රිවිෂන් පන්තිවල කරන ගන්න මේක. හරි. ටක් ගාලා කරන්න පරිමා ශීඝ්‍රතාවය. ඔයාලට දැන් මෙතන කවුරු හරි ඉන්නවා නම් පේපර් ක්ලාසස් විතරක් එන අය හෙට දවසෙත් අපි ඔයාලට පේපර් එකක් තියෙනවා තියරි රිවිෂන් අය කොහොමද දන්නවා. හරි හෙට දවසෙත් අපේ පේපර් එකක් තියෙනවා අපි දවල් සාමාන්‍යයෙන් එකට ටයිම් කරලා කරන්න පටන් ගන්නනේ. ඊට පස්සේ 2:00 ඉඳන් 4:00 වෙනකන් ඩිස්කස් කරනවා. එතන MCQ 25ක්. හරි. ඕකේ. මේ අහන්න පරිමා ශීඝ්‍රතාවය. හලෝ මේ අහන්න පරිමා ශීඝ්‍රතාවය මේ මෙතනින් ලීටර් 100ක් ඉස්සරහට යනවා නම් අහගන්න මෙතනින් ලීටර් 100ක් ඉස්සරහට යනවා මෙතනෙත් ඉස්සරහට යනවා කීයද 100යි මෙතනට ඉස්සරහට යනවා 100යි මෙතනට ඉස්සරහට යන්නේ 100මයි එහෙනම් ඒකේ වෙනසක් වෙන්නේ නෑ පරිමා ශීඝ්‍රතාවය එකමයි එහෙමනම් පුතේ හරි පරිමා ශීඝ්‍රතාවය එකමයි අලුතෙන් අඳින්න මේ බටේ මේ පල අපි දැන් කිව්වෙම පරිමා ශීඝ්‍රතාව සමානයි කියලානේ. හරි. එතන ලියා ගන්න. විශාල නලයේ ගලන ශීඝ්‍රතාවයම කුඩා නලයේද ගලා යයි. හරි. ඊට පස්සේ ඊළඟට A සිට C දක්වා A සිට C දක්වා පීඩන අනුක්‍රමණය අද අපි සාමාන්‍යයෙන්
12යි කාල විතර වගේ වෙනකම් කරලා ඔයාලට ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් දීලා 12:40ට විතර වගේ පේපර් එක ලියන්න දෙමු. එතකොට 12:40 ඉඳන් පැය 5ක් කිව්වම 5:40 වෙනකම් ලියන්න 40 50 වෙනකම් ලියන්න පුළුවන්. එතකොට අද දවසේම. හරිද? ඕකේ. දැන් මේ මොකද්ද කියන්නකෝ? ටක් ගාලා කියන්නකෝ. හරි. මොකද්ද ඊළඟට අපි කතා කරන්නේ? මෙතනදී මොකද්ද? පීඩන අනුක්‍රමණය. පීඩන අනුක්‍රමණය. හරි. සරලව ඔබට තේරුම් ගන්න. හරි. මට කියන්න මේ නල දෙකේම පරිමා ශීඝ්‍රතාව මොනවා වේද කියන්න සමානයි. නල දෙකටම 5 මොකක් වෙනවද? සමානයි. නල දෙකටම 8 මොකක් වෙනවද? සමානයි. නල දෙකේම ඊට මොකක් වෙනවද? සමානයි. මේ නලයට වඩා මේ නලේ හරස්කඩ මොනාගේ අද දරුවනේ කියන්නකෝ. මෙයාට වඩා මෙයාගේ හරස්කඩ අඩුයිනේ. මෙයාට වඩා මෙයාගේ හරස්කඩ අඩුයි. හරස්කඩ අඩුයි නම් කවුරු වැඩි? හරස්කඩ අඩු එකේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක වැඩි. ඒ කියන්නේ පීඩන අනුක්‍රමණය වැඩි. ඔළුවෙන් හිතලා පුළුවන් තරම් වැඩ කරන්න පුතේ. බෝඩ් එක දිහා බලන එක අඩු කරලා. කැමති නම් කරන්න, මට ප්‍රශ්නයක් නැහැ. හරි, මේ සමීකරණ ලියා ගන්නකො. මේවා නියත පද ටික ලියලා මේවා ඔක්කොම නියතයිනේ තිත් ටිකක් තියලා ලියන්න. හරස්කඩ අඩු එකෙහි පීඩන අනුක්‍රමණය වැඩිය. පීඩන අනුක්‍රමණය වැඩිය. ඊට පස්සේ ඊළඟ එක අඳින්න බලන්න පීඩනය. හරස්කඩ අඩු එකෙහි පීඩන අනුක්‍රමණය වැඩිය. පීඩනය ප්‍රස්ථාරයේ මෙතන B මෙයා C. මේකෙත් මෙයා B මේකේ C. පුතේ ආගන්නවට මේ දැන් ද්‍රවය මේ මෙහාට ගලනවා නම් අනිවාර්යෙන් ද්‍රවය මෙහාට ගලනවා කියන්නේ කාගේද පීඩනය වැඩිම වෙන්න ඕනේ? ඒගේ වැඩිමයි. ඊට වඩා B ගේ අඩුයි. B ට වඩා C ගේ අඩුයි. ඊට වඩා කාගේද අඩු? B. B ට වඩා C. එහෙනම් දුරට යන්න යන්න අනිවාර්යෙන් පීඩනය මොනවා වෙන්න ඕනද? අඩු වෙනවා. හරි. ප්‍රතිරෝධයක් කරහා විභවාන්තරයක් නැත්තම් මොකක් ගලන්නේ නැහැ? ධාරාවක් ගලන්නේ නැහැ. ඕ ලෙවල් කාලෙත් අහලා තියෙනවනේ ඕම් නියමයෙන් කියන්නේ. ඒ වගේම තමයි දණ්ඩක් කරහා උෂ්ණත්වන්තරයක් නැත්තම් තාපය ගලන්නේ නැහැ. ඒ වගේම තමයි දුෂ්‍රාවී නලයක් කරහා පීඩන අන්තරයක් නැත්තම් කවදාකවත් ද්‍රවයක් ගලන්නේ නැහැ. එහෙනම් මෙතන දැන් ද්‍රවයක් ගලනවා කියන්නේ පීඩන අන්තරයක් තියෙනවා. ගලන්න එනම් පීඩනය මොනව වෙනවද? අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. මේ දැන් දෙවෙනියට තියෙන හරස්කඩ වර්ගඵලය මොන නලයක්ද පුතේ? අඩු නලයක්. හරස්කඩ වර්ගඵලය අඩු නලයක් කියන්නේ පීඩන අනුක්‍රමණය සාපේක්ෂව වැඩි. පීඩන අනුක්‍රමණය සාපේක්ෂව වැඩි කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරේ බැස්මට වඩා
දෙවෙනි ප්‍රස්ථාරේ බැස්ම සාපේක්ෂව මොනාගයක්ද පුතේ වැඩි. තාප සන්නායකතාවෙත් ඔය වගේම සීන් තමයි වෙන්නේ. හරි. එතන ලියාගන්න දෙවෙනි නලය සිහින් නිසා පීඩන අනුක්‍රමණය සාපේක්ෂව වැඩිය. හරි. ඕකේ ඕකේ හරි. එහෙනම් දැන් මේ කතා කරලා ඉවරුනේ මේ කතා කරේ මොන ගත නල ගැනද පුතේ කියන්න එන ශ්‍රේණිගත නල. හරි. සමක නලය සෙවීම. සමක නලය සෙවීම. තව පෝඩ්ඩයි තියෙන්න පුතේ හරි දුෂ්ටාවිතාවේ පොයිසල් සමීකරණය සම්බන්ධව. සමක නලය සෙවීම. හරි. හරි අහගන්න සමක නලය සමක නලය කියන්නේ මේ නල වෙනුවට යොදන්න පුළුවන් මොන නලයද? තනි නලය. හරි. ආපහු මේක පොඩිවට අනින්න. අනේ ඔක අනින්න කිව්ව ගමන් පුතේ අඩිරූල ගන්න එපා. අඩිරූල් නැතුව දැන් අවුරුදු 10 කීයක්ද? අවුරුදු 13ක් ඉස්කෝලේ ගියා. දඩබඩ ගාලා වේගෙන් කරන්න. හරි. පුතේ සමක නලය කියන්නේ මේ දෙන්න වෙනුවට යොදන මොන නලයද? තනි නලය. තනි නලය. මේ දෙන්න වෙනුවට යොදන තනි නලය. දැන් මේ දෙන්නගේ වෙනස්කම හරි අහගන්නකො. මේ දෙන්නගේ වෙනස්කම තමයි මොනවද? අරයත් වෙනස්. අපි දන්නේ නැහැ පුතේ දිගත් වෙනස් කියලා හිතමුකෝ. හරි. ඒක ඒ දෙක ලකුණු කරගන්න. හරි. ලියන්න. මේ සමක නලය අනුව ඉහත නල දෙක වෙනුවට යොදන තනි නලයයි මේ මට කියන්න තනි නලය දාපුවම කොච්චර ශීඝ්‍රතාවයෙන් ගලන්න ඕනද? තනි නලය දාපුවම කොච්චර ශීඝ්‍රතාවයකින් ගලන්න ඕනද පුතේ? එක එක නල තියෙද්දි පරිමා ශීඝ්‍රතාවය v බෙදීම t නම් මේකෙත් ගලන්න ඕන කොච්චරයිද? v බෙදීම t. හරි. ලියන්නකෝ. එහි දිග l සහ අරය ai සිතමු. එහි දිග l සහ අරය ai සිතමු. එතුලින්ද හරි එම ශීඝ්‍රතාවයෙන්ම ගැලිය යුතුය. හරි. පුතේ දැන් අපි මේක හරිම සරලයි. මහලුකට හිතන්න දෙයක් නැහැ. පොඩි සිස්ටම් එකකට ගාන හදාගෙන යන්න පුළුවන්. මේකෙන් කියන්නේ කාගේ එකතුව කාට සමානයි කියලාද ටාර්ගල් කියනවා. පීඩනාන්තරයන්ගේ එකතුව කාටද සමග පීඩනාන්තරයට සමානයි කියන එකනේ. පීඩනාන්තරයන්ගේ එකතුව සමාන වෙනවා කාටද? සමග පීඩනාන්තරය. එහෙනම් මම මේකේ මෙහෙම කරනවා. ওই පීඩනාන්තරය උක්ත කරගන්නවා. හරි. මට කියන්නේ පීඩනාන්තරය උක්ත කරගත්තාම මට ලියා ගන්න පුළුවන් මොකද්ද ප්‍රකාශනයට අරගල කියන්නේ බෑ. v බෙදීම t කවුද? 8i eta l 8i eta l උඩට යනවා. කවුද තව තියෙන්නේ? a වල 4 වෙනි බලය තියෙනවා. තව 5 තියෙනවා. හරි. දැන් මේකට ආදේශ කරනවා. ab පුතේ ab අතර පීඩනාන්තරයට ආදේශ කරනවා මෙන්න මෙයා. ab අතර පීඩනාන්තරයට මම මෙයා ආදේශ කරනවා.
එතකොට මට ලියා ගන්න පුළුවන් මොකද්ද කියනකොට අර ගාලා කියනකොට ඉක්මනට මොකද්ද? v බෙදීම t කියන්නේ 8i ඊට l හා 8i ඊට l 1 කියන්නේ ඒකේ හතරවෙනි බලය වාරයක් 5. දෙවෙනි නලයට කියන්න බලන්න මොකද්ද ප්‍රකාශන කියන්නේ? v බෙදීම t 8i ඊට l 2 ඒ දෙකේ හතරවෙනි බලය වතාවක් 5. සමක නලයට මොකද්ද ලියා ගන්න පුළුවන්? සමක නලයේත් අර ශීඝ්‍රතාවයෙන්ම ගලන්න ඕනේ. එතකොට මොකද්ද? ඒ කියන්නේ අර දෙන්න ගලවලා එතෙන්ට දාන එක. එහෙනම් මොකද්ද කියනකො? v බෙදීම t 8i ඊට l වෙනුවට ඕන්නම් ලියන්න පුළුවන්. මොකද්ද මේ සම්බන්ධ කරලා තියෙන විදිහට එකක් කෙලවරටනේ අනිත් එක තියෙන්නේ. එහෙනම් මට ඒකට ලියා ගන්න පුළුවන් කවුරු දන කවුරු කියලා? l1 ධන l2. මොකද මේ තියෙන සම්බන්ධ කරලා තියෙන විදිහට දිග මොනවා වෙලා? වැඩි වෙලා. දිග වැඩි වෙලා. ඇයි එකක කෙලවරට අනිත් එක. හැබැයි මේ දාලා තියෙන විදිහට හරස්කඩ වර්ගඵලය වැඩි වෙලා කියලා තර්ක කරන්න පුළුවන්. බෑ. මොකද හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න නම් මේකට අමතරව තව එකක් හරි කෙලවරට නෙමෙයි දාන්න ඕනේ. ඒ හරස්කඩටම සෙට් කරන්න ඕනේ. හරි. සරලව හිතන්න මං කෙනෙක්ව මෙහෙම බදා ගන්නවා. එතකොට අපි දෙන්නගේ දිග වැඩි වෙන්නේ වැඩි වෙන්නේ අපි දෙන්නගේ මොකද්ද පුතේ? වර්ගඵලය. ඒ ඊළඟ අවස්ථාවේ පුතේ අනිත් එක්කන මගේ මෙහෙම උඩ මෙහෙම ඔළුව උඩ මේ කර උඩ මෙහෙම හිට ගන්නවා. එතකොට අපි දෙන්නගේ හරස්කඩ වැඩි වෙන්නේ නෑ. වැඩි වෙන්නේ අපි දෙන්නගේ දිග. තේරුණා නේද? හරි. එහෙනම් මෙතන මේ ක්‍රමෙන් දිග වැඩි වෙනවා. අලුත් හරස්කඩ මම ගන්නවා කවුරු කියලා? ඒ වල හතරවෙනි බලය. දැන් ඔයාලා දන්නවා. හරි. දැන් ඔයාලා දන්නවා සමකයෙන් ගලන්නෙත් එම පරිමා ශීඝ්‍රතාවයම නිසා මෙයා එකමයි. 8i ඊට 8i ඊට 8i ඊටත් එකමයි. 555 ඒත් ඔක්කොමත් එකමයි. අන්තිමේට මට ලියා ගන්න පුළුවන් මොකද්ද ප්‍රකාශනය කියන බෑ. L1 ධන L2 ඒවල හතරවෙනි බලය සමානයි කියන්නේ L1 බෙදීම ඒකේ හතරවෙනි බලය ධන කියන්නේ L2 බෙදීම මේවා කටපාඩම් කරන්නේ නෑ. මේව පාඩම් කරන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා පුතේ. තියරිය මතක තියාගන්න. මේකත් ඇත්තටම මතක තියාගන්න දෙයක් නැහැ. මොකද තාපේදිත් මේ වගේ වැඩ කරනවා, ධාරා විද්‍යුතේදිත් මේ වගේ වැඩ කරනවා, දුණු වලදිත් මේ වගේ වැඩ කරනවා. කාගේ එකතුව කාට සමානයි කියන එකද අපි කියන්නේ පීඩන අන්තරයන්ගේ එකතුව සමක පීඩන අන්තරයට සමාන වේ. පීඩන අන්තරයන්ගේ එකතුව සමාන වෙනවා කාටද? සමක පීඩන අන්තරයට. තේරුණා නේ කතාව? හරි. ඕකේ. දාගන්නකො. අර සූත්‍රය ලියලා ආදේශ කරන්න. දැන් තව අපිට තියෙන්නේ සමාන්තරගත නල විතරයි. හරි. L1 ධන L2 බෙදීම ඒවල හතරවෙනි බලය සමානයි.
හරි L1 බෙදීම ඒකේ 4 වෙනි බලය L2 බෙදීම ඒ දෙකේ 4 වෙනි බලය. හරි ඊට පස්සේ ලියා ගන්න ඊළඟ එක සමාන්තරගත නල. සමාන්තරගත නල. හරි හරි සමාන්තරගත නල. හරි කලින් කතා කරේ මොන ගත නලද පුතේ? ශ්‍රේණිගත නල. දැන් කතා කරන්නේ මොන ගත නලද? සමාන්තරගත නල. ඒ කියන්නේ නල එකිනෙකට මොනවා වෙච්ච වෙලාද? සමාන්තරයි. මම මේක ටැංකියක් භාවිතා කරලා මනින්නම්. මෙන්න ටැංකිය පුතේ හිතන්න මේ වගේ මම ටැංකියක් කියලා හිතන්නකෝ. මෙන්න එක නලයක්. මෙන්න තව නලයක්. මේ මොන නල දෙකක්ද එහෙනම්? සමාන්තර නල දෙක. හරි සමාන්තර නල දෙක. කලින් කතා කරේ මොන නලද? ශ්‍රේණිගත. මම ටැංකියක් කියලා හිතන්න. මෙන්න එක නලයක්. ශ්‍රේණිගත නලයක් නම් ඒ අනික් නලේ තියෙනවනේ ඒකේ. මෙන්න එක නලයක්. ඒකේ කෙලවර මේන් තව නලයක්. හරිද? හරිද? මේක එහෙමනම් මොන ගත නලද පුතේ? මේ නලයේ කෙලවරට තව නලයක්. ඒක මොන ගත නලද? ශ්‍රේණිගත නල. මේ තියෙන මොන නලද? සමාන. දැන් මේ නල පද්ධතියේ තියෙන විශේෂත්වය තමයි මේකේ ගලාගෙන යන ද්‍රවයම තමයි ඊළඟට ගලන්නේ. මේකේ ගලාගෙන යන එක මේක යනවා. හැබැයි මේකේ බලන්න මේකේ වෙනම යනවා මේකේ වෙනම යනවා. එහෙනම් මේ දෙන්නා හරි බලන්න නල දෙක එකිනෙකට මොනවා වෙලාද? මට මේක ත්‍රිමාණ වඳින්න බෑ මේක ආනතයිද සර්? එහෙම නෑ. හරි මෙහෙම තියෙන්නේ. හරි මෙහෙම සමාන්තරයි. එහෙනම් නල දෙක එකිනෙකට සමාන්තරයි. දෙවෙනි එක තමයි මෙයාගේ පරිමා ශීඝ්‍රතාවයයි මෙයාගේ පරිමා ශීඝ්‍රතාවයයි කියන දෙන්නගේ එකතුව සමානයි. කාටද? මුළු පරිමා ශීඝ්‍රතාවය. මෙයාගේ පරිමා මෙයාගේ වතුර වෙනම ගලනවා මෙයාගේ වතුර වෙනම ගලනවා. එහෙනම් මං කියනවා v බෙදීම t සමග සමානයි. කවුද? v බෙදීම t 1 ධන කියන්නේ v බෙදීම t 2. ඒ කියන්නේ කාගේ එකතුව කාට සමානයිද කියනෝ? පරිමා ශීඝ්‍රතාවයන්ගේ එකතුව සමානයි කාටද? සමග පරිමා ශීඝ්‍රතාවය. ඊට පස්සේ පුතේ පීඩනාන්තරයන් ගත්තොත් මෙතන පීඩනය මොන පීඩනය? වායුගෝල පීඩනය. මෙතන පීඩනයක් ගන්න පුළුවන් වායුගෝල පීඩනය. එහෙනම් මෙතන පීඩනයට මට ගන්න පුළුවන් මොකක් කියලා? ෆයි ධන H rho G නේ. එතකොට මේ නලය හරහා පීඩනාන්තරය කවුද? H rho G. මේ හරහා පීඩනාන්තරය H rho G. නැමෙත ඇඟිලි මේ අතෙන් එහා පැත්තේ පීඩනය මොන පීඩනයද? වායුගෝල. ඔළුවෙන් උඩ පීඩනය මොන පීඩනයද? වායුගෝල පීඩනය. එතකොට මේ ඔළුවට මෙන්න මේ ටික නිසා ඇති වෙන පීඩනාන්තරය මොකද්ද? H rho G. එතකොට නලය හරහා තියෙන පීඩනාන්තරය මොකක්ද? H rho G. එහෙනම් මේකේ සමාන මොනවද කියන්නකො පුතේ? පීඩනාන්තර සමාන. ඉස්සෙල්ලා කියුනේ මොකද්ද? කවුද එකතු උනේ? පීඩනාන්තර එකතු වුණා පරිමා ශීඝ්‍රතා සමාන වුණා. මේකේ පීඩනාන්තර සමාන වුණා පරිමා ශීඝ්‍රතාවයන්ගේ එකතුව සමග පරිමා ශීඝ්‍රතාවයට සමාන වුණා. දැන් මම මේකටත් අර විදියට සමග නලය හොයන්නයි කියලා හරි මම ඒකටත් පුතේ අර විදියට ආදේශ කරනවා. පයි බෙදීම 8යි ඊටා මේකටනේ කෙලින්ම ආදේශ කරන්නේ. පයි බෙදීම 8යි ඊටා එයාගේ නලයේ දිග L1යි. ඒකේ 4 වෙනි බලය ඩෙල්ටා P. පයි බෙදීම 8යි ඊටා L2යි. කවුද? ඒ දෙකේ 4 වෙනි බලය වාරයක් ඩෙල්ටා P. මේකට මම ලියනවා කියන්නේ පයි බෙදීම 8යි ඊටා L. පුතේ දැන් සමග නලය කියන්නේ මේ දෙන්න ගලවලා දාන තනි නලය. එතකොට මට ලියා ගන්න පුළුවන් මොකද්ද ප්‍රකාශනය? කියන්නේ ඒ වල 4 වෙනි බලය වාරයක් L. මෙතන ඒකේ 4 වෙනි බලය L1. සමහර වෙලාවට අහනවා පුතේ මෙහෙම. මේ නල දෙක වෙනුවට යොදන්න ඕනේ එම දිගින්ම යුතු තනි නලය. එහෙනම් මේකේ දිගත් L එහෙමනම් මේකේ දිගත් L. එතකොට එම දිගින්ම යුත් තනි නලය නම් මෙයක් කවුද? L.
එතකොට L ඔක්කොම කැපිලා යනවා. තනි නලයේ එතකොට අර කවුද වෙන්න ඕනේ? ඒකේ හතරවෙනි බලය ධන ඒ දෙකේ හතරවෙනි බලය සමානයි කවුද? ඒ වල හතරවන බලය. හරි. දැන් මෙහෙම බැරි වෙලා හරි දිගවල් වෙනස් වෙලා තිබුණොත් අපිට ගානේ දීලා තියෙන්න ඕනේ සමක නලයේ දිග විදියට ඔබ සලකන්න ඕනේ මොකක්ද කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් මේක 10යි මේක 5යි කියලා දීලා තිබුණොත් දිග මෙයාගේ දිග කීයද 10යි. මෙයාගේ දිග 5යි කියලා දීලා තිබුණොත් ගානේ ඔයාලට අනිවාර්යෙන් සමක නලයක් ගැන කියනවනම් දීලා තියෙන්න ඕන අනිවාර්යයෙන්ම සමක නලය කොච්චරක් දිග වෙන්න ඕනේද කියලා. තේරුණා නේද? සමක නලය කොච්චරක් දිග වෙන්න ඕනේද කියලා දීලා තියෙන්න ඕනේ. හරි. ඕකේ. දාගන්නකො එමනම්. සර් ඔය නල දෙක තිරස් වෙන්න ඕනේ නේද? ඔව් බං මම අත් දෙක පෙන්නලා පෙන්නුවේ තිරස් කියලා. මේ ඇඳලා තියෙන්නේ තිරස් ඇඳ කොහොමද එකා පිටිපස්සේ අනිත් එක අඳින්නේ? මේක තිරස්ස තියෙන්නේ නැහැ. චිත්‍ර කරන්න පුළුවන් අය ඇඳ ගන්න තිරස්ස. තිරස්ස තියෙන්නේ නැහැ. චිත්‍ර කරලත් ඇඳ ගන්න බැරි මමලු. මමත් චිත්‍රණය කරේ. දන්නවද මට ඩී එකකුත් තිබ්බා. මගේ චිත්‍රය යන්නේ මගේ යාළුවෙක්. ද්‍රව්‍ය බල ඇඳීම කියලා එකක් තියෙනවනේ. හරි. ද්‍රව්‍ය බල ඇඳීම මම යන්නේ මගේ යාළුවෙක්. හරි. මගේ ළඟ ඉන්න එක ඌට මට පේන විදිහට ඌ ඇඳා ඒක. ඒ වෙනකොට මම ප්‍රතිඋපකාරයක් විදිහට මගේ MCQ එකේ උත්තර ටික ඔක්කොම ලබා දුන්නා. මම ඇත්තටම සෞන්දර්ය විෂය විදිහට කරපුවද ඉංග්‍රීසි සාහිත්‍ය. ඒ වුණාට ඉංග්‍රීසි සාහිත්‍ය තමයි මම ජීවිතේ විෂයකට වැඩියෙන්ම පාඩම් කරලා තියෙනවා නම් ඒක. හරිද? මාටින් වික්‍රමසිංහට වඩා මට මඩොල් දුව පාඩම්. හරි. අපි ඒ කාලේ අර තියෙනවනේ මේ නවකතාවක් එහෙමත් අපිට තියෙනවනේ පුතේ. ඒක වෙනුවට මම අපිට තිබ්බේ දැන් මොකක්ද දන්නේ තියෙන්නේ. මාටින් මේ මඩොල් දුවයි අපේ කාලේ තව මොකක් හරි තිබ්බා. මම කොහොම හරි සිලෙක්ට් කරගත්තේ මඩොල් දුව. හරි ඒක ඉතින් කරා අම්මෝ පාඩම් කරා ඒවා ඊට පස්සේ අර මේ තව තිබ්බා ඔය පොයම්ස් එහෙම තියෙන පොතක් තිබ්බා වෙන්නේ ග්‍රෝමන් එක එක කියලා තැඹිලි පාඩ පොතක් මම දන්නේ දැන් ඒක පිට කවර මොන පාඩද කියලා හරි මේ මට සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් එක ජීවිතේට අඩුවෙන්ම ලකුණු අඩු වෙලා තියෙන්නේ ලිටරේචර් වලට 78 හරි හැබැයි ඉතින් අවසානයේ කොහොමහරි පාඩම් කරලා ඒ කියන්නේ ඔයාලට කියන්නේ 11 වසරට ආවට පස්සේ 11 වසරේ හැමදාම උදේ 5 ඉඳන් හරි උදේ 5 ඉඳන් 5:00 ඉඳන් 6:00 විතර වෙනකන් හැමදාම පුතේ හරි ලිටරේචර් වලට සම්බන්ධ දෙයක් තමයි පාඩම් කරේ. O level කරන කාලේ. A level වලවත් බයෝ වලටවත් එච්චර පාඩම් කරලා නැහැ. හරි. ඉතින් අන්තිමේට කොහමද දැන් මට A9 එන්නේ නැති වෙයි කියලා ගොම් පාටයක් ඒක හරි. හරි මේ ඒ කාලේදී ඒ වුණාට ඒකට ආසයි කියලා ඕක පාඩම් කරලා අන්තිමේට ඒ ෂුවර් නැහැනේ. ෂුවර් නැති හින්දා අතිරේක විෂයක් විදිහට තමයි හරි ක්ලාස් ගිහිල්ලා චිත්‍ර කරේ. ඉස්කෝලේ චිත්‍ර ඉගෙන ගත්තේ නැහැ. ක්ලාස් ගිහිල්ලා චිත්‍ර කරේ. ඉතින් මේ ඒක සම්බන්ධ කතා තියෙනවා තව ගොඩාක් තියෙනවා. හරි මේ ඒවා දැන් වෙලාව නැහැ. හරි ඉතින් අන්තිමේට චිත්‍ර වලටත් D එකක් ආවා. අපේ කාලේ A නෙමෙයි තිබ්බේ ඇත්තටම D. හරි D8 D9 එහෙම තමයි තිබ්බේ. ඊට පස්සේ ඒකටත් ආවා ලිටරේචර් වලටත් ආවා. හරි ලිටරේචර් වලටත් ආවා. ඉතින් මේ ගොම් පාටයක් ඒකට මහන්සි වෙච්ච එක නම් ජීවිතේ කරගත්ත ලොකු මෝඩකමක්. හරි. හරි මේ ඕකේ. හරි. ඊට පස්සේ දැන් ලියා ගන්න නල එකිනෙකට සමාන්තරව සම්බන්ධ කර ඇත. හරි. ඊට පස්සේ සෑම නලයකම පීඩනාන්තර සමාන වේ. ඊට පස්සේ පරිමා ශීඝ්‍රතාවයන්ගේ එකතුව
සමක පරිමා ශීඝ්‍රතාවයට සමාන වේ. බණ්ඩාර එකම සිස්ටම් එකක් තියෙන්න පුතේ. ඊට පස්සේ හරි ඊළඟට ලියා ගන්න v බෙදීම t සමක සමානයි v බෙදීම t එක ධන v බෙදීම t දෙක මේක ලිව්වද? ලිව්වා. චිත්‍ර කරන වෙලාවෙ ලිව්වා. හරි. ඕකේ. දැන් මේක ප්‍රස්ථාරය ඇඳලා ලොකු තේරුමක් නැහැ පුතේ. මොකද මේක එක නලයක කෙලවරට තව නලයක් තියෙන එකක් නෙවෙයි. හරි. අපි හදමු ගණන්. අපි හදමු ගණන්. යන්නකො පුතේ 68 වෙනි ගාන. මේ සමීකරණ ටික පෙන්වන්න ලියන්න බැරි වෙච්ච අයට 68 වෙනි ගාන. ආය පුතේ ඔයාලට තේරෙයි මේවා කොච්චර ලේසිද කියලා. තව එක දෙයයි ඔයාලට කරන්න තියෙන්නේ පුතේ. මේ ගැන කියලා දෙන්න තියෙන්නේ තව එක දෙයයි. හරි. බලන්න. හරි. 68 වෙනි ගානේ තියෙන්නේ වෙනස් හරස්කඩ ශේෂ්ත්‍රඵලද සමාන දිගද වෙනස් හරස්කඩ ශේෂ්ත්‍රඵලද සමාන දිගද තියෙන නල දෙකක් තියෙනවලු තිරස්ස තබා ඇති අතර අන්න බලන්න කේශික කියන වචනේ දැක්ක නේද පුතේ තිරස්ස තියලා තියෙනවයි කියලා දැක්ක නේද හැබැයි නියත උෂ්ණත්වය එහෙම කියලා තන් නැහැ ඉතින් ඒ සිට C දක්වා කොහොමද ගලනවයි කියන්නේ අනවරතව ඒ කියන්නේ ක්‍රමවත්ව ගලනවා හැබැයි නියත උෂ්ණත්වය කියලා නෑ හරි බටය දිගේ ජල පීඩනය වෙනස් වන ආකාරය බටය දිගේ ජල පීඩනය වෙනස් වන ආකාරය පුතේ මට කියන අනිවාර්යෙන් මෙහෙ ඉඳන් අහාට යද්දි පීඩනය අනිවාර්යෙන් මොනව වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේ ඒකට අණු අපිට අයින් කරලා දාගන්න පුළුවන් කීවෙන උත්තරේද පුතේ දෙවෙනි උත්තරේ බලන්නකෝ දෙවෙනි උත්තරේ දෙවෙනි කොටසේ පීඩනය නියතයි වගේනේ දෙවෙනි උත්තරේ දෙවෙනි කොටසේ පීඩනය නියතයි ඒක වැරදි පුතේ දැන් අපි කිව්වා අහගන්න නල දෙකේම පරිමා ශීඝ්‍රතාව මොනවා වෙන්න ඕනේද සමානයි. මොකද එකකින් එන ද්‍රවය අනිවාර්යෙන් අනිකෙන් එහා සමානව පිටව යන්න ඕනේ. පරිමා ශීඝ්‍රතාවය සමානයි. ඊට පස්සේ අපි කිව්වා හරස්කඩ වර්ගඵලයේ අඩු නලයේ හරස්කඩ වර්ගඵලයේ අඩු නලයේ කවුරු වැඩි කියලා කිව්වද? හරස්කඩ අඩු නලයේ පීඩන අනුක්‍රමණය වැඩිනේ. හරස්කඩ අඩු නලයේ කවුද වැඩි උනේ? පීඩන අනුක්‍රමණය වැඩි. හරස්කඩ අඩු එකේ පීඩන අනුක්‍රමණය වැඩි. හරි හරස්කඩ අඩු එකේ පීඩන අනුක්‍රමණය වැඩි. හරි පීඩන අනුක්‍රමණය කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය එනම් හරස්කඩ අඩු එකේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සාපේක්ෂව මොනවාක් වෙනවද වැඩි හරස්කඩ අඩු එකේ පීඩන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සාපේක්ෂව මොනවා වෙන්න ඕනද වැඩි වෙන්න ඕන හරස්කඩ අඩු එකේ පීඩන අනුක්‍රමණය වැඩි වෙන්න ඕන ගන්න පුළුවන් උත්තරේ කියවෙන උත්තරේ පළවෙනි උත්තරේ පළවෙනි උත්තරේ හරි පළවෙනි උත්තරේ මෙන්න මේක ඕනනම් ලියලා මේ සමීකරණය ලියලා ලියන්න හරස්කඩ අඩු නලයේ පීඩන අනුක්‍රමණය සාපේක්ෂව වැඩි විය යුතුය. හරි. ඕකේ. හරිනේ. ඒකේ උත්තරේ එතකොට පළවෙනි උත්තරේ. හරි. ඊළඟට යන්නකෝ 90 වෙනි ගානට. 90 වෙනි ගාන.
හරි. බලන්න. මේකේ තියෙන්නේ අභ්‍යන්තර විශ්කම්භය 0.4ක් වන එන්නත් කටුවක් වෙනුවට අභ්‍යන්තර විශ්කම්භය 0.2ක් වන එන්නත් කටුවක් භාවිතයෙන්. ඒ කියන්නේ අහගන්නෝ ලොකු කට්ටක් වෙනුවට ගන්නේ මොන කට්ටක්ද? පොඩි කට්ටක්. ලොකු කට්ටක් වෙනුවට මෝල් ගහක් වගේ ඉන්ජෙක්ෂන් කටුවක් වෙනුවට පොඩි කට්ටක් පාවිච්චි කරනවලු. එන්නත් කටුවක් භාවිතයෙන් එන්නතක් විදීම සඳහා හෙදියක් විසින් තම මාපට ඇඟිල්ලෙන් යෙදිය යුතු වැඩිමනත් පීඩනය කොපමණද? එන්නත් කටු දෙකම එකම දිගක් ඇති බවත් අවස්ථා දෙකේම පරිමා ශීඝ්‍රතාවය එකම බවත් උපකල්පනය කරන්න. කොහොම අවස්ථා දෙකේම කවුරු එකමයි කියලාද කියන්නේ පුතේ? පරිමා ශීඝ්‍රතාවය එකමයි. 5 එකමයි. 8 එකමයි. එකම එන්නතනේ. එයත් එකමයි. දිගත් එකමයි. හැබැයි පළවෙනි එකට සාපේක්ෂව දෙවෙනි එකේ විශ්කම්භය කීයක් වෙලා? භාගයක්. 0.4යි 0.2යි නේ. කියන්නේ විශ්කම්භය කීයක්ද උනේ? භාගයක්. විශ්කම්භය භාගයක් වෙනවා නම් මෙතන තියෙන්නේ දෙක නෙවෙයි දෙකේ කීවෙනි බලයද පුතේ? 4 වෙනි බලය. නැවත කවුද භාගයක් උනේ? විශ්කම්භය භාගයක්. විශ්කම්භය භාගයක් වුණා. විශ්කම්භය භාගයක් වුණා නම් මෙයා දෙකේ කීයෙන් එකක්ද උනේ? 4ෙන්. දෙකේ 4 වෙනි බලය. දෙවරක් දෙක 4යි. 4 වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. එහෙනම් මෙයාගේ 4 වෙනි බලය 16න් එකක් වුණා කියන්නේ පීඩන අන්තරය කී ගුණයක් වුණා? 16 ගුණයක් වුණා. ගන්න පුළුවන් උත්තරේ කී වෙන උත්තරේ? පාසන. එහෙනම් නර්ස්ට ලේසි මොන වගේ එකකින් විදින්න තිබ්බොත්ද පුතේ? මේ කුඩා එකකින් විදින්න නම් පීඩන අන්තරය සාපේක්ෂව මොනවා වෙනවද? වැඩි වෙන්න ඕන. හැබැයි ලෙඩාට වැඩිපුර රෙදිනවා මොන වගේ කට්ටක් පාවිච්චි කරොත්ද පුතේ? මහත කට්ටක්. තේරුණා නේද කතාව? හරි. ඕකේ. හරි. දාගන්නකො v බෙදීම t සමානයි 5 බෙදීම ඊට ඒ සමීකරණය දාලා අනික් පද ඔක්කොම නියතයි කියලා දාගන්න. නියතයි කියලා දාගන්න. දාලා ලියාගන්න අර විශ්කම්භය භාගයක් වේ විශ්කම්භය භාගයක් වේ අර ඒවල 4 වෙනි බලය විශ්කම්භය භාගයක් වෙනවා කියන්නේ අරයත් භාගයක්නේ. ඒවල 4 වෙනි බලය 16න් එකක් වේ. පීඩන අන්තරය 16 ගුණයක් වේ. දාසය ගුණයක් වේ. ඕකේ. හරි. ඊට පස්සේ වෙනම පොඩි ගණන් ටයිප් එකක් තියෙනවා පුතේ. ඔය 76 වෙනි ගාන වගේ. ඔක අනිවාර්යෙන් තියරි නෝට් එකේ හදමු 76 වෙනි ගාන. දවල සරලව හිතන්නකො දුෂ්ටාවිතාවේ පාඩමෙන් 3න් එකක් ඉවරයි දැන්. හරි. නිව්ටන් සමීකරණය කියන එකට පුතේ තව දවසක් යනවා. ඊට පස්සේ ස්ටොක් සමීකරණය සහ ආම්ත ප්‍රවේගය කියලා එකක් තියෙනවා. ඒකට තව දවසක් තියෙනවා. ගෑල් ළමයි කතා කරන්නේදී අපි දුවනවා. try එකක් දෙන්න ගාන. පොඩ්ඩක් try එකක් දෙන්න ගාන. සර්ට ටීචර් කෙනෙක් ගැන ක්‍රෂ් එකක් තිබිලා නැද්ද කියලා අහලා තියෙනවා. ඔය ප්‍රසිද්ධිය උත්තර දෙන්න පුළුවන් ඒවද බං? අරය
try කරන්න. හරි. නෑ. හැදුවද? හා. හරි. බලන්න. බලන්න. පුතේ 76 වෙනි ගානේ මෙහෙමයි තියෙන්නේ. හරි. මේ වගේ ටැංකියක් තියෙනවා. මේ ටැංකියේ මෙන්න මෙහෙම පුතේ තියෙනවා බටයක්. හරි. ටැංකියේ මේ වගේ බටයක් තියෙනවා. ඈ හරි. දැන් ඊට පස්සේ කියනවා මෙයාගේ එච්චුසක ජල මට්ටමක් පවත්වාගෙන යාම සඳහා. අනේ මෙයාගේ ජල මට්ටමේ උස කීයද කියනවද? h. මට කියන්නේ h පවත්වාගෙන යන්න නම් මොකද්ද තියෙන්න ඕන අවශ්‍යතාවය? h පවත්වාගෙන යන්න නම් මොකද්ද වෙන්න ඕන අවශ්‍යතාවය? පුතේ මෙහෙන් පිටව යන ශීඝ්‍රතාවයයි මෙහෙන් සපයන ශීඝ්‍රතාවයයි මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. එච්චුසක ද්‍රව මට්ටම පවත්වාගෙන යන්න නම් අර නියත පීඩන හිස හැම ගැන කතා කරන සීන් වලත් අපි කියන්නේ මෙයාගෙන් පිටව යන ශීඝ්‍රතාවයයි මෙයාගෙන් ඇතුළු වන ශීඝ්‍රතාවයයි මොනවා විය යුතුයි කියලාද? සමාන විය යුතුයි. හරි. මෙයාගෙන් පිටව යන ශීඝ්‍රතාවය සමානයි මෙයාගෙන් ඇතුළු වන ශීඝ්‍රතාවය. ඒතකොට පිටව යන ගානම ඇතුළු වෙනවයි කියන්නේ මෙයාගේ ද්‍රව මට්ටම දිගටම අපිට ගන්න පුළුවන් මොනාගයක් කියලා නියත අගයක්. නියත අගයක්. හරි. දැන් ඊළඟට කියනවා මෙයාගේ උස මට්ටම කීයි h ගේ පවත්වා ගන්නද? 2යි h ගේ. හරි. පුතේ මේ වගේ වෙලාවට අපි අමුතුවේ මම අර ඉස්සෙල්ලත් මේක ගැන පොඩ්ඩක් කිව්වා. මෙතන පීඩනය මොන පීඩනයද දරුවනේ? වායුගෝල පීඩනය. මෙතන පීඩනය මොන පීඩනයද? වායුගෝල පීඩනය. මෙයා වෙනුවට මට ලියා ගන්න පුළුවන් මොකක් කියලාද පුතේ? ෆයි ධන h rho g. එතකොට සමහර වෙලාවට හිතන්න පුළුවන් සර් මේකේ වතුර ගලනවනේ. එතකොට ද්‍රවස්ථිතික පීඩනය ගන්න බෑනේ. අපි ද්‍රවස්ථිතික පීඩනය කියලා ගන්නේ සාමාන්‍යයෙන් නිශ්චල වුණාමනේ. මේක වතුර ගලනවනේ. සරලව හිතන්න පුතේ මේක ලොකු භාජනයක්. මේක මොන බටයක්? කේශික බටයක්. කේශික බටයක් නම් වතුර ගලන්නේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක්. එහෙනම් මේකෙන් ගැලුවා කියලා පුතේ මේකේ වතුර මට්ටමේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් නැවත මෙයා කීයද? 5. මෙයා 5. මෙයා 5 ධන h rho g. මෙයා හරහා ඩිෆරන්ස් එක එහෙනම් කොච්චරයිද? h rho g. මෙයා හරහා ඩිෆරන්ස් එක h rho g. වෙනස h rho g. දැන් මම මෙයාට දානවා පොයිසල්. මෙයාට දානවා පොයිසල්. හරි. මෙයාට පොයිසල් දැම්මොත් කියන බලන්න මොකද්ද ලියා ගන්න පුළුවන් ප්‍රකාශන කියන්නේ? v බෙදීම t සමානයි 5 බෙදීම 8i eta l a වල 4 වෙනි බලය පුතේ ඩෙල්ටා p වෙනුවට ලියා ගන්න පුළුවන් කවුරුයි කියලා h rho g. හරි. ඊට පස්සේ දැන් මට කතා කරන්න තියෙන මේ අවස්ථාවයි කීවෙනි අවස්ථාවයිද පුතේ? දෙවෙනි අවස්ථාව. පුතේ පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ 5 වෙන මෙතන 5 කියන එක වෙනස් වෙනවද? නෑ. 8 වෙනස් වෙනවද? නෑ. ද්‍රවය වෙනස් වෙනවද? නෑ. නලයේ අරය වෙනස් වෙනවද? නෑ. දිග වෙනස් වෙනවද? නෑ. ගුරුත්වත්වය වෙනස් වෙනවද? නෑ. ඝනත්වය වෙනස් වෙන්නේත් නෑ. එතකොට වෙනස් වෙන එකම පදේ මොකක්ද? h උසක් වෙනුවට තියාගන්න ඕනේ කීයේ h උසක්ද? 2යි h උසක්. මේ පැත්ත ඉතුරු වෙනවා කවුද? v බෙදීම t. h නේ. මෙච්චරයිනේ දැන් අන්තිමේ වෙනස් වෙන පදේනේ. හරි. දැන් මට කියන්නේ බඳුනේ උස h වෙනුවට කීයයි h වුණා? 2යි h වුණා. 2යි h වුණොත් වෙන විශේෂත්වය තමයි පුතේ. හරි. මේක හරහා ද්‍රවය ගලාගෙන යන ශීඝ්‍රතාවය. h වෙනුවට කීය වුණොත්ද පුතේ? 2යි h වුණොත් මේක හරහා ද්‍රවය ගලාගෙන යන ශීඝ්‍රතාවය පෙරාගේ වගේ දෙගුණයක්. ද්‍රවය ගලාගෙන යන ශීඝ්‍රතාවය පෙරාගේ වගේ දෙගුණයක්. දරුවනේ ද්‍රවය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය දෙගුණයක් නම් දැන් වතුර පූස් ගලා ඉස්සෙල්ලා කිව්වගෙන මේ දැන් ගලනවා කීයද කිව්ව? 2යි කිව්. හරි. මම කියන්නේ 2යි කිව් ගලාගෙන යද්දි මෙහෙන් කිව් දැම්මොත් ද්‍රව මට්ටම මොනව වෙනවද? අඩු වෙනවා. එහෙනම් 2යි කිව් ගලාගෙන යද්දි ද්‍රව මට්ටම නියතව තියාගන්න නම් මෙහෙන් සප්ලයි කරන ශීඝ්‍රතාවයත් කීයයි කිව් වෙන්න ඕනද? 2යි කිව්. තේරුණා නේද පුතේ කතාව? ඒ කියන්නේ
ඉස්සෙල්ලා කොච්චරක් ගලාගෙන ආවද? Q ගලාගෙන ආවා. දැන් අපි සැපෙව්වෙත් කොච්චරයිද? Q. දැන් මම ටැප් එක අරිනවා. උඩ තියෙන ටැප් එකක් අරිනවා. ටැප් එක දැන් දෙගුණයකින් එනවා. එතකොට දැන් ටැප් එකේ එන්නේ කීය ගානේ? 2යි Q ගානේ. ටැප් එකේ එනවා කීය ගානේ? 2යි Q. මේක යනවා කීය ගානේ? කීය ගානේ යනවා? Q ගානේ යනවා 2යි Q ගානේ එනවා. එතකොට යනවට වඩා එන ප්‍රමාණය වැඩි. එතකොට ද්‍රව මට්ටම ටික වැඩි වෙනවා. ඕන් ද්‍රව මට්ටම 2H ආවා. ද්‍රව මට්ටම ආවා කීයයි H? 2H. එතකොට දැන් කීයයි Q කොහොමද එනවා? 2Q එනවා. ද්‍රව මට්ටම 2H කියන්නේ 2Q යන. ඇයි ද්‍රව මට්ටම 2H කියලා කියන්නේ? පීඩනාන්තරයත් දෙගුණයක්. ද්‍රව මට්ටම 2H කියන්නේ පීඩනාන්තරයත් දෙගුණයක්. එතකොට ගලාගෙන යන ප්‍රමාණයත් 2Q. දාන ප්‍රමාණයත් ඇහෙන්නේ 2Q. එළියට යන ප්‍රමාණයත් 2Q. ද්‍රව මට්ටම දිගටම කීH වල නියතයි? 2H වල නියතයි. කොහොම කාලාන්තරයක් වෙලා මම වතුර එන ශීඝ්‍රතාවය Q දක්වා අඩු කරනවා. එන ශීඝ්‍රතාවය කවුද දක්වා අඩු කරේ? මොකද වෙන්නේ එතකොට? ඒ වුණාට වතුර ගලනවා 2Q වලින් එළියට යනවා. Q වලින් එනවා. ඒ කියන්නේ ද්‍රව මට්ටම අඩු වෙනවා. අඩු වෙන්න වතුර එළියට යන ගතියක් අඩු වෙනවා. එක අවස්ථාවක් එනවා එළියට යන්නේ Q, සපයන්නේ Q. ඒ කියන්නේ ආයෙ නැවත ද්‍රව මට්ටම කවුද? H. ඔහොම ටික වෙලාවක් ඉඳලා 3යි Q එන්න පටන් ගන්නවා. කීයයි Q දෙන්න පටන් ගන්න? එළියට යන්නේ තාම Q. Q යනවා 3යි Q එනවා. එතකොට ද්‍රව මට්ටම වැඩි වෙනවා. ද්‍රව මට්ටම වැඩි වෙන්න ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ප්‍රෙෂර් එක වැඩි වෙන්න ගලන ගතියත් වැඩි වෙනවා. එක අවස්ථාවක් එනවා. කීයක් එනවා? 3යි Qම එනවා. 3යි Qම ගලනවා. ආපහු ද්‍රව මට්ටම නියතයි. හැබැයි 3යි Qම යන්න නම් අරය වගේ කී ගුණයක්ද වෙන්න ඕනේ පුතේ? 3 ගුණයක් නම් ඒ වෙලාවේ ද්‍රව මට්ටම කීයද වෙන්න ඕනේ? H නෙවෙයි. කීයයි Hද? 3යි H. එතකොට මේ ගානේ තිබ්බ එකම වෙනස තමයි ඩෙල්ටා P වෙනුවට ඒ කියන්නේ නලය හරහා පීඩනාන්තරය වෙනුවට බඳුන ඇසුරෙන් ආදේශ කරා මොකක් කියලාද? H rho G. ඩෙල්ටා P වෙනුවට බඳුන ඇසුරෙන් ආදේශ කරා මොකක් කියලා? H rho G. තේරුණා නේද පුතේ කතාව? හරි. ඕකේ. දාගන්නකෝ එමන. මේ භාජනය දාලා ලස්සන ගානක්ලු නෑ ඇත්තටම පුතේ ගාන ලස්සනට වඩා මම ගාන ලස්සන කරා. අර විදිහට Q 2යි Q කීයක කර 3යි Q අඩු වුණාම වැඩි වුණාම කොහොමද කියලා ඒක ලස්සන කරා. හරි. හරි. එතකොට ලියා ගන්න 5 දැම්මා දෙපැත්තම උඩයි යටයි 5 දාලා එතකොට නලේ මේ පැත්ත කෙලවර 5 දන H rho G කියලා දාන්න. හරි. ඊළඟට ලියන්න නලය හරහා පීඩනාන්තරය. H rho G වේ නලය හරහා පීඩනාන්තරය H rho G වේ. හරි. ඊට පස්සේ උස දෙගුණයක පවත්වා ගැනීමේදී පීඩනාන්තරයේද දෙගුණයක් වීම නිසා පරිමා ශීඝ්‍රතාවයද දෙගුණයක් වේ. පරිමා ශීඝ්‍රතාවයද දෙගුණයක් වේ. දෙගුණයක ශීඝ්‍රතාවයකින් පිටව යන නිසා
දෙගුණයක ශීඝ්‍රතාවයකින් සැපයිය යුතුය. හරි. එතකොට උත්තරේ ගන්න පුළුවන් කියවන උත්තරේ තුන්වන උත්තරේ ඈ. මේ සමීකරණය ආදේශ කරගන්න අන්තිමේට v බෙදීමට අනුලෝමයි h. හරි. හා. පුතේ මෙන්න මේ දුෂ්ටාවිතාවෙන් කරන්න පුළුවන් ගණන් ටික ලකුණු කරගන්නකෝ. 17 12 13 15 16 18 19 20 23 24 39 49 48 පුළුවන් ඒවා කරන්න පුතේ ඈ 54 59 පාස් පේපර්ස් ටික නම් පුතේ ඔක්කොම කරන්න 59 මම මේ කියන පාස් පේපර්ස් හරි 64 65 ඔය නල තිබ්බට හැම ගානක්ම බෑ නල තියෙන 71 74 78 79 මේ කවුද එක්කෙනෙක් බඩු බල හරි ඊට පස්සේ හරි ඊළඟට 96 107 111 හරි ඕකේ හරි එහෙනම් ඔන්ලයින් ෆිසිකල් හැමෝටම ආයුබෝවන් ස්මාර්ට් පරපුරේ නෙක්ස්ට් ලෙවල් එක හිතට දැනෙන ලොජිකල් ෆිසික්ස් දර්ශන උකුවෙලා